පුතේ නම් අද අපි පස්වෙනි පේපර් එක සාකච්ඡා කරනවා. ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාවේ අද සාකච්ඡා කරන්න තියෙන පුතේ පස්වෙනි පේපර් එක ගිය සතියේ අපි සාකච්ඡා කරා. හතරවෙනි පේපර් එකේ පොයිගත රචනා ටික විතරයි කරගන්න පුළුවන් වුණේ. ඒ නිසා අද දවසේ අපි මේ පේපර් එක සාකච්ඡා කරොත් ඉතුරු වෙලාව තුල බලාපොරොත්තු වෙනවා හතරවෙනි පේපර් එක. ඒකේ අර වැදගත් රචනා ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් හොඳ රචනා ප්‍රශ්නයක් තියෙනවා වායු පීඩන සම්බන්ධව. එහෙම වුණොත් වෙලාව ඉතුරු වුණොත් අපි ඒකත් සාකච්ඡා කරනවා. ඒ නිසා ප්‍රශ්න ටික ගොඩක් වේගෙන් කරගෙන උත්සාහ කරනවා. හරි. මම හිතනවා ඔයගොල්ලෝ පේපර් එක print out අරගෙන මේ වෙද්දි කරලා ඇති කියලා. මට වෙලාසෙන් නම් දාන්න ඕනේ නැහැ. මම අද දවල් වෙද්දි වගේ දැම්මා. ඒ නිසා උමනාවක් තියෙන අයට කරන්න පුළුවන්. නැත්නම් අද මේකත් එක්ක වැඩේ යන්න පුළුවන්. හරි. හතරවෙනි පේපර් එකත් ළඟ තියෙන අය ඒකත් ගන්න. හරි. ඒකත් ගන්න ඔයලා ගන්න. ඒකෙත් වැදගත් රචනා ප්‍රශ්නේ තියෙනවා. අපි මේක සාකච්ඡා කරලා වෙලාවක් ඉතුරුනොත් ඒක බලමු. හරි පුතේ. අපි මේක බලන්නකො සංසේචිත ඩිම්බය හඳුන්වන්නේ. සංසේචිත ඩිම්බය හඳුන්වන්නේ. එක්සටහන් ලියා ගන්න, විවරණයක් ලියා ගන්න, අදාළ දේවල් ටික ගන්න ළඟට. කොළ ටිකක්, පෑන් ටිකක්, ඒ ටික ගන්න. අරගෙන මේ වැදගත් දේවල් විවරණයක් මම දුන්නොත් ඒක ලියා ගන්න. ඔයාලා දන්නව නම් කමක් නැහැ වැදගත් මොනවද දුන්නොත් ලියා ගන්න. සංසේචිත ඩිම්බය හඳුන්වන්නේ. ඩිම්බයක් සංසේචන වුණාට පස්සේ සුක්‍රාණුවක් එක්ක ඒකට අපි කියන මොකක් කියලාද? යුක්තාණුවක් කියලා. ඒකට අපි කියන මොකද යුක්තාණුවක් කියලා. හරි? එතකොට උත්තරේ නම් එන්නේ මේ යුක්තාණු. උත්තරේනේ යුක්තාණු. උත්තරේනේ යුක්තාණු. නමුත් අපි බලන්න ඕනේ අනිත් ඒවාත් මොනවද කියලා. අනිත් ඒවාත් මොනවද කියලා බලන්න. බ්ලාස්තුලාව කියන්නේ මොකක්ද? බ්ලාස්තුලාව කියන්නේ සංසේචනයෙන් පස්සේ දින 7කට. සංසේචනයේ දින 7කට පස්සේ අපි කියන පුතේ බ්ලාස්තුලාව කියලා. අධිරෝපණය වෙන්නේ බ්ලාස්තුලාවයි. අධිරෝපණය වෙන්නේ බ්ලාස්තුලාව. අධිරෝපණය වෙන්නේ බ්ලාස්තුලාව. හරි. අධිරෝපණය වෙන්නේ බ්ලාස්තුලාව. අධිරෝපණය වෙන්නේ බ්ලාස්තුලාව. ඒ කියන්නේ සංසේචනයේ දින 7කට පස්සේ. දින 7කට පස්සේ තමයි අපි බ්ලාස්තුලාව කියලා කියන්නේ. ඒ සම්බන්ධව දැනගන්න. ඒ හරි බ්ලාස්තුලාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න. සංසේචනයෙන් සතියක් විතර ගියාට පස්සේ අපි කියන බ්ලාස්තුලාව. මොරුලාව කියන්නේ පුතේ සංසේචනයෙන් දින 5ක් හරි සංසේචනයෙන් දින 5ක් විතර ගියාට පස්සේ අපි කියන මොරුලාව. භ්‍රූණය කියලා කියන්නේ පුතේ සති 9ක් වයස කලලයකට කියනවා භ්‍රූණය කියලා. සති 9ක්. සති 9ක් වයස කලලයකට අපි කියනවා. සති 9ක් වයස කලලයට අපි කියන පුතේ මොකක් කියලාද? භ්‍රූණය කියලා. හරි ඒ නිසා මේ ප්‍රශ්නෙට ඔයා උත්තරේ හරි වෙන්න පුළුවන්. උත්තරේ අංක 3 නේද? උත්තරේ අංක 3 දැම්ම වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ ටික අවබෝධයක් නැත්නම් අනිවාර්යයෙන්ම ටක් ගාලා ලියා ගන්න පේපර් එක තියෙනවා නම් පේපර් එකේම හරි නැත්නම් අංක 1 කියලා දාලා ටක් ගාලා ලියා ගන්න බ්ලාස්ටුලාව කියන්නේ සංසේචනයෙන් සතියකට පස්සේ තියෙන කලන කොටසට. කලලයට. ඊට පස්සේ මොරුලාව කියන්නේ දවස් 5කට පස්සේ තියෙන එක. ඊගාට පුතේ සාමාන්‍ය සෛල ගුලියක් නේ සෛල 100ක 200ක විතර ගුලියක් මොරුලාව කියන්නේ. යුක්තාණු කියන්නේ සෛල දෙකයි. එකතු වෙච්ච ගමන් සංසේචනයේ වෙච්ච ඩිම්බයක් සංසේචන වුණාම පස්සේ අර පීතෘ න්‍යෂ්ටියයි ඩිම්බ න්‍යෂ්ටියයි හරි සුක්‍රාණු න්‍යෂ්ටියයි ඩිම්බ න්‍යෂ්ටිය එකතු වුණාම පස්සේ හැදෙන එකට කියනවා අපි යුක්තාණු කියලා. භ්‍රූණය කියලා කියනකොට සති 9ක් වයස කල්ලේ. භ්‍රූණය කියන්නේ සති 9ක් වයස කල්ලේ. ඔය ටික ලියාගන්න ඉක්මන. ඊට පස්සේ බලන්න. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් වන්නේ. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් වන්නේ. මේ සම්බන්ධව කියලා දුන්නොත් හරි ඊය සම්මන්ත්‍රණ මාලා තුලදී අපි ගොඩාක් පැහැදිලි කරා රසායනික ප්‍රතික්‍රියා ආකාර හතර සංයෝජන වියෝජන ඒක විස්ථාපන ද්විත්ව විස්ථාපන උදාහරණ සහිතව පැහැදිලි කරා ඒ නිසා මම මෙතනදී කරන්නේ උත්තරේ විතරක් අපි තෝරගමු ඒක විස්ථාපන කියන්නේ කවුද පළවෙනි උත්තරේම හරි නේද කොපව පන්නලා එයා හිමි ස්ථානේ අරගෙන ඒ නිසා මම ගේ සතියේත් කිව්වාගේ මතකයක් තියෙනවා දැන් 10 වසර කරුණු ගොඩක් අපි සාකච්ඡා කරලා තියෙන්නේ කරුණු කියන්නේ අපි සාකච්ඡා නොකරපු තියරි කොටසක් නැති තරම් හරි නිසා මම මේ මාසේ විතරයි 10 වසර වලින් කරන්නේ. ඊගාව මාසේ ලබන මාසෙ ඉඳලා අපි 11 වසර දෙවන වාරට අදාළව පේපර්ස් තමයි සාකච්ඡා කරන්නේ. තව මාස එකමාරක් දෙකක් වගේ යද්දි අපි ෆුල් පේපර්ස් මොඩල් පේපර්ස් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒ නිසා උත්තරේ අංක 1 කියන දැන් දන්නවා. මේක තමයි උත්තරේ. හරි. අපි බලන්න දෙවෙනි එක කවුද කියලා කියන්න මට ඔයගොල්ලෝ. දෙවෙනි එක කවුද කියලා කියන්න පුතේ. දෙවෙනි එක මොන ප්‍රතික්‍රියාවක්ද? මැග්නීසියම් ඔක්සිජන් එක එකතු වෙලා. හරි. මූලද්‍රව්‍යයක්
ඕ මූලද්‍රව්‍යයක් සංයෝගයක් එකතු වෙලා සරල දේවල් එකතු වෙලා සංකීර්ණ දේවල් හදනවා නම් මේ වගේ වට කියන මොන ප්‍රතික්‍රියාවක්ද? සංයෝජන ප්‍රතික්‍රියාව. මේක සංයෝජන ප්‍රතික්‍රියාව. දන්නේ නැති අය ලියාගන්න. මේක සංයෝජන ප්‍රතික්‍රියාව. මේක මොන ප්‍රතික්‍රියාවක්ද පුතේ? කැල්සියම් ක්ලෝරයිඩ් සෝඩියම් කාබනේට් එකතු වෙලා කැල්සියම් කාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඩ් හැදලා. මේක පුතේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව. මේක ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව. මේක ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව. මේක පුතේ සංයෝජන ප්‍රතික්‍රියාව. ඒ නිසා ඔයා මේක උත්තරේ හරි වුණාට කමක් නැහැ. ඔයා නොදන්න දේවල් තියෙනවා නම් මෙතන ලියාගන්න. මේක සංයෝජන ප්‍රතික්‍රියාව. ඔය විදිහට ලියාගන්න. මේක හරි ගිහිල්ලා මේ ටිකත් ඔයාලට මම මේ කියලා දෙනකොට හරි අවබෝධ වෙනවා නම් ඔව් සර් මමත් හිතුවේ එහෙම තමයි කියලා. එහෙනම් ඔයාලට මේ තියෙන ටික අවුලක් නැහැ. නැත්තම් ලියාගන්න විතරයි. සංයෝජන, ද්විත්ව විස්ථාපන, ඊට පස්සේ ආපහු සංයෝජන මේක තියෙන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. ඒ ටික ලියාගන්න. මේ සතියේ වීඩියෝ එක බලන්න බැරි වෙච්ච අයට ඒක අද රෑ වීඩියෝ එක දානවා. ඒගොල්ලන්ට ඒ ටික බලා ගන්න පුළුවන්. ටිකට මේ වැඩේට එක්ක සම්බන්ධලා හිටියොත් ඔයාලගේ තියෙන ලකුණු මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා පාඩම් කරගන්න නැහැ. මම හැම වෙලේම කියන කාරණයක් තමයි පාඩම් කරනවා කියන්නේ ඔයා ගබඩා කරන. මම මේ උගන්වන දේ ආයෙ සතියක් යන කලින් බලන්න ඕනේ. නැත්නම් අමතක වෙනවා. හැම තියෙන කොටසක්ම හැම විෂයකම එහෙම තමයි. සතියක් විතර යන කලින් බලන්න. ඒක අන්තර්කාල මතකය කියලා කියන්නේ. ඊට පස්සේ ඒක දිගු කාල මතකයකට ගන්නම්. ඔයා දිගු කාල මතකයට දැම්මට පස්සේ සතියක විතර ආයෙ බැලුවාම ඔයාලට ඒක යනවා. එක කාලයක් මාසයක් දෙකක් විතර තියෙනවා. ඒ කාලය තුලද ආයෙ බලන්න. පාඩම් කරනවා කියන්නේ මතක සෛල වල මේක ගබඩා කරනවා. ගබඩා කරාට වැඩක් නැහැ පුතේ. ඒක අනිවාර්යයෙන්ම පේපර් එකක් ලියද්දී ඔයාට ඒක ආයෙ එළියට ගන්න පුළුවන්. එළියට ගන්න එක නත දාලා ගන්නේ. ඒ නිසා ඔය ප්‍රැක්ටිස් එක පේපර්ස් කරලා ප්‍රැක්ටිස් එක තියෙනකොට ඔටෝමැටිකලි ඔයාට මේ පාඩම් කරපු ටික මතක් වෙනවා. හරි. ඒ නිසා ඔයා පාඩම් කරනවා කියන්නේ ඔයාට හොඳට මතකයේ තියෙනවා. හරි. ඔය ගබඩා කරනවා. හැබැයි පේපර් කරන්න ඕනේ මේ ගබඩා කරපු ටිකත් එක්ක ඒ ගනුදෙනු කරන්න. ඒ නිසා අනිවාර්යෙන් ඔයා කොච්චර තියෙන පාඩම් කරලා කරන්නේ පේපර්ස් කරන්න නැතිලා වෙන්න ඔයාට ඒ බලාපොරොත්තු වෙන රිසල්ට් එක ගන්න බෑ පුතේ. හරි. ඒ නිසා තමයි අපි මෙච්චර මහන්සිලා මේ ලංකාවටම නොමිලේ මේ වගේ වැඩ පිළිවෙලක් කරන්නේ. හරි. ඒකට සම්බන්ධ වෙලා ඉන්න ළමයි ටික උපරිම ප්‍රමාණයෙන් ඒ වැඩේ ගොඩ දාගන්න. හරි. බලන්න පුතේ සමාන්තර බල කමුවේ සමතුලිත පැවතීමට තිබිය යුතු අවශ්‍යතාවයක් මොනවද කියලා. සමාන්තර බල තුනක් යටතේ. සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙනවා කියන අවශ්‍යතාව. මොනවාද පුතේ අවශ්‍යතාව? කල්පනා කරලා බලන්න. මොනවාද? බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න තියෙන අවශ්‍යතාවය මට කියන්න ඉස්සෙල්ලා. බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් මොනවද තියෙන අවශ්‍යතාවය? බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් අපි හිතමු මේ වගේ වස්තුවක් තියෙනවා. දුනුතරාදියකින් එල්ලලා. හරි. දුනුතරාදියකින් වස්තුවක් එල්ලලා තියෙනවා. ඒතර මේ වස්තුව සමතුලිත වෙලා තියෙනකොට බල කීයක් යටතේද? බල දෙකක් යටතේ. එකක් තමයි මෙයාගේ ආතති බලය. හරි. එකක් තමයි ආතති බලය. මෙහෙට ඇදෙන ආතති බලය. අනිත් එක තමයි මෙයාගේ බර. මෙයාගේ බර තියෙනවා ආතති බලය තියෙනවා. ඒතර මේ බල දෙක යටතේ මේ වස්තුව සමතුලිතයි. මේ බල දෙක යටතේ මේ වස්තුව සමතුලිතයි. ඒතර මේ සමතුලිත වෙන්න තියෙන අවශ්‍යතාව මොනවද? මම මේක ගන්න සමාන්තර බල දෙකක් යටතේ නෙමෙයි. මේ තියෙන පුතේ එකම ක්‍රියා රේඛාවක්. මේ තියෙන එකම ක්‍රියා රේඛාවක්. අපි යන්නොත් එහෙම මේක එකම ක්‍රියා රේඛාවක තියෙන්නේ මේ. එකම ක්‍රියා රේඛාවක පිට. ඒතර එකම ක්‍රියා රේඛාවක පීඩන බල දෙකක සංප්‍රයුක්තය. හරි. සමතුලිතතාවය සැලකුවොත් මේ සමතුලිත වෙන්න තියෙන අවශ්‍යතාව තමයි මේ බල දෙක විශාලත්වයෙන් සමාන වෙනවා. මේ බල දෙක විශාලත්වයෙන් සමාන වෙනවා. T සමාන වෙනවනේ පුතේ mg. T සමාන වෙන්න ඕනේ mg. ඒ වගේ මේ බල දෙක දිශාවෙන් මොකක් වෙන්න ඕනේ පුතේ? ප්‍රතිවිරුද්ධ වෙන්නේ. ඒ වගේම එකම ක්‍රියාවක මේ ලක්ෂණ ටික තියෙනවා. මතක නැත්නම් මතක් කරගන්න. ඉතිසරණක් දාගන්න අංක 3 කියලා. බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න ඕනේ තියෙන අවශ්‍යතාව මොනවාද? බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතුයි. බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතුයි. ඊගාවට දිශාවෙන් මොකක් වෙන්න ඕනද උදේ? ප්‍රතිවිරුද්ධ විය යුතුයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. ඒක රේඛීය විය යුතුයි. එකම ක්‍රියා රේඛාවක තියෙනවා. ඒකත් ක්ලියර්. ඊගාවට අපි ගත්තොත් උදේ දැන් මෙයාලා කියන විදිහට සමාන්තර බල දෙකක් යටතේ වස්තුක බල තුනක් යටතේ වස්තුක සමතුලිතතාවය ගත්තොත් ඔන්නෝම වස්තුවක් තිබ්බොත් බල දෙකක් දාලා එහෙම නොකුදේ මෙතන බල දෙකයි මෙයාගේ බර පහළට ක්‍රියාත්මක වෙනවා. ඒතර මෙයාගේ බර පහළට ක්‍රියාත්මක වෙනවා. ආතති බල ඉහළට ක්‍රියාත්මක වෙනවා. මෙතන බල කීයක් තියෙනවද? මෙතන බල තුනක් තියෙනවද? මෙතන බල තුනක් තියෙනවා. මේ බල තුන එකිනෙකට සමාන්තරයි. මෙන්න තියෙනවා සමාන්තරයි.
ඔය තියෙන පුතේ සමාන්තරයි. මේ බල එකිනෙකට සමාන්තරයි. ඒතර මෙහෙම සමාන්තර බල තුනක් යද්දී වස්තුවක් සමතුලිත වෙන තියෙන අවශ්‍යතාව ටික තමයි අහන්නේ පුතේ. සමාන්තර බල තුනක් යද්දී වස්තුවක් සමතුලිත වෙන්න ඕනේ තියෙන අවශ්‍යතාව ටික තමයි අහන්නේ. මොකද්ද උඩ තියෙන අවශ්‍යතාව ටික? ඒකතල විය යුතුයි. එක් බලයක් අනෙක් බල දෙකට විශාලත්වයෙන් සමාන වෙන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. බල දෙකක සංප්‍රයුක්තය තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමාන වෙනවා. ඔක තමයි සමාන්තර බල දෙකක් බල තුනක් යද්දී වස්තුවක සමතුලිතතාවයේදී තියෙන අවශ්‍යතාව ටික. ඊගාව කාරණේ තමයි ආනතව තිබ්බොත් බල තුනක් කොහොමද සමතුලිත වෙන්න තියෙන අවශ්‍යතාව ටික. බල ආනතව තිබ්බොත් වස්තුවක් මත ක්‍රියා කරන බල තුනක් තියෙනවා නම් ඒ බල තුන ආනතයි නම් එයා ඒ ආනත බල තුන යටතේ සමතුලිත වෙන්න ඕනේ තියෙන අවශ්‍යතාව ටික මොනවද කියලා දැනගන්න ඕනේ. හරි. අපි හිතමු මෙහෙම වස්තුවක් තියෙනවා. මෙහෙම වස්තුවක් තියෙනවා. මෙයා මත මෙහෙට බලයයි මෙහෙට බලයයි තියෙනවා. එතකොට මෙතනට ආතති බලයක් කියලා අපි නම් කරමු. මෙයාගේ බල මෙතනින් පහළට ක්‍රියාත්මක වෙනවා. ඔය විදිහට කරොත්. මෙහෙම කරොත් පුතේ මේ බල ක්‍රියා රේඛා එකිනෙකට සමාන්තර නැහැ. දැන් බලන්න. මෙයාගේ ක්‍රියා රේඛාව යන්නේ මේ වගේ ලක්ෂයක. මෙයාගේ ක්‍රියා රේඛාව යන්නේ මේ වගේ ලක්ෂයක. මෙයාගේ ක්‍රියා රේඛාව යන්නේ මේ වගේ ලක්ෂයක. ඒ නිසා ක්‍රියා රේඛා සමාන්තර නැහැ. එහෙනම් ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වුණොත් පුතේ එතනදී බල තුන මොකක් වෙන්න ඕනද? ඒක තල වෙන්න ඕන. හරි මම මේ තීරි කොටසක් කරන්නේ බල සමතුලිතතාවය යටතේ ඒ නිසා මතක තියාගන්න මේක එක රේඛීය බල දෙකක් යටතේ වස්තුක සමතුලිතතාවය මේක ඒකතල සමාන්තර බල තුනක් යටතේ වස්තුක සමතුලිතතාවය මේක ඒකතල ආනත බල තුනක් යටතේ වස්තුක සමතුලිතතාවය. එහෙනම් මේ නවයේම තියෙන පුතේ මේ ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්නත් බල තුන මොකක් වෙනවද? එකම තලයක තියෙනවා. එකම තලයක තියෙනවා. ඒ වගේම පුතේ මෙතනදිත් බල දෙකක සංප්‍රයුක්තය තුන්වෙනි බලයට සමාන විය යුතුයි. බල දෙකක සංප්‍රයුක්තය තුන්වෙනි බලයට සමාන විය යුතුයි. හැබැයි ඔයා තේරුම් ගන්න ඕනි දේ තමයි සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙද්දී මේ එක් දිශාවකට තියෙන බල දෙකේ එකතුව සංප්‍රයුක්තයට සමාන වුණාට ආනත බල දෙකක් යටතේ ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙද්දී මෙන්න මෙහෙම එක පැත්තකට මෙහෙම මේ පැත්තට තියෙන මේ ආනත බල දෙකේ සංප්‍රයුක්තය මෙයා මේ දෙන්නගේ සංප්‍රයුක්තය පුතේ මේ දෙන්නගේ එකතුවෙන් ගන්න බෑ. ඒ කියන්නේ මේ 2t කියන එකේනා ng ට සමාන වෙන්නේ. සංප්‍රයුක්තයේ බල දෙක එකතු කරලා ගන්න බෑ. ඒකට මම කියලා තියෙනවා බල සමාන්තර වස්තු ක්‍රමය භාවිත කරන්න කියලා. හරි. ඒක අපේ සීමාවේ නෑ. ඒක අපි ඒ ලෙවල් වලට කතා කරන්නේ. ඒ නිසා ඕගොල්ලෝ ඒ පිළිබඳව දැනගෙන හිටියනම් ඇති. මේ දෙන්න එකතු කරලා මේ බලයේ සංප්‍රයුක්තය ගත්තට පුතේ මේ t ධන t එකතු කරලා ඒ සංප්‍රයුක්තයේ ng ට සමාන වෙන්නේ නැද්ද? හරි. ඒ නිසා මතක තියාගන්න ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් ඒකතල වෙන්න ඕනි කියන එකක්. අනිත් එක එක් බලයක් අනෙක් බල දෙකට විශාලත්වයෙන් සමාන වෙන්න ඕනි. විශාලත්වයෙන් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනි. අනිත් කාරණේ තමයි බල තුනේම ක්‍රියා රේඛාව මොකක් වෙනවද? එකම ලක්ෂයකදී හමු වෙන්න ඕනේ. මේ බලන්න මේ බලයේ ක්‍රියා රේඛාව මෙතනදිත් මේ බලයේ ක්‍රියා රේඛාව මෙතනදිත් මේ ආනත බලයේ ක්‍රියා රේඛාව මෙතනදිත් එකම ලක්ෂයකදී හමු වෙලා තියෙනවා. ඔන්න ඔය ටික තමයි පුතේ අවශ්‍යතාවය. හරි දැන් එහෙනම් අපි අපේ ප්‍රශ්න උත්තරේ බලමු. අපේ ප්‍රශ්නේ තියෙන්නේ සමාන්තර බල තුනක් හැමේ වස්තුවක් සමතුලිතව පැවතීමට තියෙන යුතු අවශ්‍යතාව මොනවාද? බල තුන ඒක රේඛීයව පිහිටීම නෑ. ඒක රේඛීයව පිහිටන්නේ සමාන්තර බල තුනක නෙමෙයි. ඒක රේඛීය බල යටතේ බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් තමයි ඒක රේඛීයව පිහිටන්න ඕන. බල තුන ඒක තල විය යුතුයි. ඔව් ඒක නම් අනිවාර්යෙන්ම හරි උදේ. බල තුන ඒක තල විය යුතුයි. අපි අනිත් කොට බලමු. බල තුන විශාලත්වයෙන් සමාන වීම. බල තුන විශාලත්වයෙන් සමාන වෙලා හරියන්නේ නැහැ පුතේ. මේ දෙන්නගේ සංප්‍රයුක්තය මෙයාට සමාන වෙනවා. ඒ නිසා බල තුන විශාලත්වයෙන් සමාන වෙලා හරියන්නේ නැහැ. බල තුන එකිනෙක ලම්බක වෙලා හරියන්නේ නැහැ. පුතේ ඒකට සමාන්තර විය යුතුයි. ඒ නිසා බල තුන ඒකතල විය යුතුයි කියන එක තමයි නිවැරදිම පිළිතුර. උත්තරේ අංක දෙවෙනි එක. උත්තරේ අංක 2. නිසා ඉක්මනට නෝට් එකක් දාගන්න. තත්පර කීපයක් දෙන්න. නෝට් එක දාගන්න. කටසරණක් දාගන්න. ඔයාට තේරෙන විදිහට තිබ්බම නැති හරි. ඔයාට තේරෙන විදිහට තිබ්බම නැති. ඊගායක බලන්න. ජාන තාක්ෂණයේ භාවිතයේ නිපදව ඇති රන් සහල් වල අඩංගු විටමිනේ වන්නේ. මම මේ ගොඩක් ස්පේස් තියලා තියෙන ළමයි ඔයගොල්ලෝට මෙතනම ගණන් හදන දේවල් එහෙම තියන්න හරි. ඒ නිසා මේකට ගණන් හදන්න නැතුනට හැම එකකටම යම් ඉඩ ප්‍රමාණයක් තියලා තියෙන්නේ හරි. ජාන තාක්ෂණයේ භාවිතයේ නිපදව ඇති රන් සහල් වල අඩංගු විටමිනේ වන්නේ. අපි දන්නවා රන් සහල් හදන්නේ 9 අවසර උගන්වලා තියෙන කාරණා මේකට වැදගත් වෙනවා හරි. 9 අවසරදී කියලා දීලා තියෙනවා රන් සහල් ජාන තාක්ෂණය භාවිත කරලා කොහොමද රන් සහල් හදන්නේ කියලා. රන් සහල් වල තියෙන පුතේ එර්විනා කියන බැක්ටීරියාගේ විටමින් A නිපදවීමට අදාළ ජානය අරගෙන ඒක බත් කරලා තමයි පුතේ අපි ගුවන් ශාකයට බත් කරලා තමයි රන් සහල් හදන්නේ. ඉතින් ඒක විටමින් A වලින් සම්පූර්ණයි කියලා අපි කිව්වා. සාමාන්‍යයෙන් නිකන් සහල් අපි ගත්තොත් කෑමට බත් විදියට අපිට කාබෝහයිඩ්‍රේට් වෙන ප්‍රධාන සෝස් එක. හරි.
ප්‍රධාන ප්‍රභේදය තමයි කාබෝහයිඩ්‍රේට්. නමුත් මේ රන් සහල් වල අපේ විටමින් A කියන විටමින් වර්ගයක් අපිට ලබා දෙනවා. ඒ නිසා විටමින් A කියන එක තමයි නිවැරදි පිළිතුර. විටමින් A තමයි ගන්න වෙන්නේ. ඒකට කියලා දෙන්න ලොකු කාරණයක් නිසා P ගායකට යනවා. විටමින් A කියලා ඔයාලා දැම්මම නම් හරි. ඒක නම් දන්නවා හැමෝම. ඊගාවට රූපේ පරිදි උපකරණ අටවා සිරින්ජයක් තෙරපු විට ඔයාලා මේ රූප සරණන් එච්චර පැහැදිලි නෑ පුතේ. යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. يعني රූපේ ඔයා පේපර් එක print out ගත්තා නම් ඔයගොල්ලන්ට මේ ගාන කරන්න තිබ්බා. එහෙම නැතුව මේකෙන් බලලා නම් කරන්න බැරි වෙයි. මේක එච්චර ක්ලියර් නෑ. රූපේ පරිදි උපකරණ අටවා ඒ සිරින්ජයේ තෙරපු විට සිදුවිය හැකි පාස් සඳහන් කාලද කියලා. තමයි මෙන්න මෙතන සිරින්ජයේ තෙරපුවාම අපි දන්නවා ද්‍රව ස්ථිතික පීඩනය යටතේ මේ පිස්ටන් එක මත පීඩනයක් ඇති බලයක් දුන්නාම මේ වර්ගඵලය මත පීඩනයක් ඇති වෙනවා. මේ ඇති වෙන පීඩනය සංවෘත අවකාශයක් තුළ ද්‍රවයක් තියෙනවා. මේ ද්‍රවය තුලින් පැතිරිලා මෙන්න මේ පිස්ටන් එකට යනවා. මේ පිස්ටන් එකට යනවා. එතකොට මේ පිස්ටන් එක මතත් මොකක් ඇති වෙනවද? මේ පිස්ටන් එක මත මේ පීඩනය ගමන් කරලා එතුලින් මේ පිස්ටන් එක මතින් බලයක් ලබා දෙනවා. ඒ බලය නිසා මුදේ මෙන්න මේ බාහුව හරි මෙන්න මේ තියෙන දණ්ඩ මේ ලීවරේ මේ කෙලවර මෙතනින් ඉස්සෙන. එතකොට මේ ලක්ෂය වටා හරි මේ ලක්ෂය වටා මේ පැත්තට ගූර්ණයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට කියන්නේ වාමාවර්තව ගූර්ණයක් ඇති වෙනවා. ඔය විදිහට. ඒක සමතුලිත වෙන්න නම් පුතේ මෙන්න මේ ලීවර කොටස මෙන්න මේ ලීවර කොටස මේ පැත්තට තල්ලු වෙනවා. මේ පැත්තට තල්ලු වෙනවා. ඒක මෙහෙට තල්ලු වෙනකොට පුතේ මෙතන තියෙන මෙන්න මේ දර්ශකය x කියන දර්ශකය මෙහෙට යනවා. එතකොට පුතේ ඒක පැහැදිලි නෑ හරි අකුරු ටික නිකම් y කියලා තියෙන්නේ. එතකොට y කියන දර්ශකය මේ විදිහට ඉහළට යනවා. ඔය වගේ කාරණා තියෙන මෙච්චරම පටලවල එනකන් නෑ හරි. වාදවස්තුක පීඩන සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඕනේ කාරණාව තමයි ද්‍රවයක යම් ලක්ෂයක පීඩන හොයන්න P සමාන H/G සමීකරණය දාලා ගානක් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ රසදිය වායු පීඩනමානය මගින් පීඩනය හොයන විදිය රසදිය සෙන්ටිමීටර මගින් පීඩන හොයන විදිය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයා ද්‍රාව පීඩක යන්ත්‍ර හරි ද්‍රාව පීඩක යන්ත්‍රයක් තුලින් අර පිස්ටන් ප්‍රශ්නයක් ආවොත් හරි F1 වෙදි A1 සමාන F2 වෙදි A2 දාලා හදන ඒ සමීකරණය දැනගෙන එකෙන් ගානක් ගොඩ දාගන්න පුළුවන් වෙන්න ඕනේ. දුරට එනකන් නැහැ. නමුත් ඒ වගේ ගානක් ආවොත් කොහොම තමයි අපිට හිතන්න වෙන්නේ. හරි. ඒ නිසා උත්තරේ ගන්න වෙන්නේ y දර්ශකය. y දර්ශකය මෙයා මෙහෙට යනකොට මේ ලීවරේ පහළට එනවා. එතකොට x කියන එක නා මෙහෙට ඇදෙනවා. එතකොට එයාට සම්බන්ධලා තියෙන y කියන එක නා ඊළඟට තල්ලු වෙනවා. ඒ අනුව y දර්ශකය ඊළඟ උත්ක්‍රමණ වේ කියන පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ. y දර්ශකය කියලා දාගන්න. එතකොට හරි. ඊගායක බලන්න. විද්‍යාගාරයේ හයිඩ්‍රජන් වායු නිපදවා ගැනීමට අදාළ විද්‍යාගාරයේ හයිඩ්‍රජන් නිෂ්පාදනය කරන්න අදාළ ප්‍රකාශයක් තියෙනවලු මේ වායු නිෂ්පාදනය ගැන අපි ගේසත් කලින් සාකච්ඡා කරන්නේ බලමු වායු රැස් කරගන්නේ වාතයේ යටිකුරු ස්ථාපන ක්‍රමය ප්‍රකාශයේ වායු රැස් කරගන්නේ වාතයේ යටිකුරු ස්ථාපන ක්‍රමය හේතුව හයිඩ්‍රජන් සාමාන්‍ය වාතකලා ඝනත්වයෙන් වැඩි බලමු හයිඩ්‍රජන් වාතයේ යටිකුරු ස්ථාපන දැන් කටපාඩම් කරන්න බෑ ඔයා බලන්න ඕනි වාතයේ යටිකුරු ස්ථාපනය කියන්නේ මොකක්ද අපි දන්නවා පුතේ හයිඩ්‍රජන් සැහැල්ලුයි කියලා. හයිඩ්‍රජන් සැහැල්ලු නිසා හයිඩ්‍රජන් යන විසර්ජක කලේ ඔය විදිහට වායු සරාවකට එකතු කරගන්න පුළුවන්. ඒතර හයිඩ්‍රජන් සැහැල්ලු නිසා එයා වේගයෙන් ඉහළට ඇදෙද්දී මං ගිය සතියේ කිව්වා පුතේ. එයා වේගයෙන් ඉහළට ඇදෙද්දී මේ තුල තියෙන සාමාන්‍ය වායු අංශු පහළට තල්ලු වෙනවා. ඒ කියන්නේ වාතයේ යටිකුරු ස්ථාපනය තමයි. හයිඩ්‍රජන් සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයේ අඩු සැහැල්ලු වායුවක් නිසා තමයි වාතය පහළට තෙරපන්න පුළුවන් වෙන්නේ. මොකද එයා වේගෙන් ඉහළට යන නිසා. ඒ අනුව මේ පළවෙනි උත්තරේ හරියි. පළවෙනි උත්තරේ හරි. වායුව රැස් කරගන්නේ වාතයේ යටිකුරු ස්ථාපන ක්‍රමය කියන එක නිවැරදි. හේතුව හයිඩ්‍රජන් සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයේ වැඩි කියන එක බොරුවක්. ඒක වැරදි. ඒ අනුව බුදිය අපිට උත්තරේ ගන්න වෙන්නේ කීයද? ඒ අනුව උත්තරේ ගන්න වෙන්නේ ප්‍රකාශය නිවැරදි හේතුව වැරදි. උත්තරය අංක 1 කියලා තියෙනවා නම් ඔයා ගොඩක් අවබෝධයෙන් මේ ප්‍රශ්නේ කරලා තියෙනවා. උත්තරය 1 තියෙනවා නම් ඔයා අවබෝධයෙන් ප්‍රශ්නේ කරලා තියෙනවා. එහෙනම් හොඳයි නේ. මේක අවබෝධ නැති ළමයින්ට මේක වැරදිච්ච අය. මේ රූප සරණ දාගන්න එක. මේවා කියලා දීලා තියෙනවනේ. ඒක දාගන්න. දැන් ගිය සතිය ගොඩක් අයට එන්න බැරි වුණා. මේ එන්න බැරි ඉච්චා YouTube එකට වීඩියෝ එක දාපු ගමන් පේපර් එක print out අරගෙන ඒක කරලා YouTube එක හරහා බලන්න. YouTube එක හරහා බලන්න. පුළුවන් තරම් මේ මාස 4 මහන්සි වෙන්න. මහන්සිලා වැටි කරගන්න. දැන් පස්සට
දැන් පස්සේ විභාගේ පස්සේ අපරාධي මට තව ටිකක් පාඩම් කරා නම් මේ ටික කරගන්න තිබ්බනේ කියලා. එතකොට වැඩක් නැහැ. ඒක දැන් මහන්සියෙන් උපරිමයක් මහන්සි වෙන්න. හරි. බලමු ඊගාව එක. AB නම් වස්තු දෙකක ස්කන්ධය පිළිවෙලින් M හා 2 MB. එම වස්තු දෙක සමාන ගම්‍යතාව පවත්වා ගැනීම නම් මේවායේ ප්‍රවේග පිළිබඳ කුමන ප්‍රකාශයක් සත්‍යද? සමහර ළමයි ඉන්න පුතේ මේ ගාන කියනකොටම දන්නවා මේක හදන්නේ කොහොමද කියලා. හරි. ඒ අතරින් තවත් සමහර ළමයි ඉන්න දරුවෝ දැන් මේක කොච්චර කිව්වත් එයාට හිතෙන්නේවත් නැහැ මේක කොහොමද හදන්නේ කියලා. හරි. එයාට හිතෙන්නේවත් නැහැ කොහොමද හදන්නේ කියලා. හරි. ඒක තමයි කියන්නේ එයා දන්නවා හැබැයි. එයා දන්නවා ගම්‍යතාවය කියන්නේ ස්කන්ධීය ප්‍රවේගයේ ගුණිතය. ගම්‍යතාවය කියන්නේ ස්කන්ධීය ප්‍රවේගයේ ගුණිතය. ඒ වචනයක් දුන්නොත් චලනය වන වස්තුවක චලිතය නැවැත්වීම අපහසුතාවය පිළිබඳ විනුම. ඒ ඔක්කොම එයා දන්නවා. හැබැයි එයාට ගානක් දුන්නොත් හදාගන්න බැහැ. ඒ තමයි ප්‍රැක්ටිස් වදිනවා. හරි. ඒ නිසා දැන්වත් බලන්න පුළුවන්ද කියලා. මේක හදන සමීකරණය නම් ඕගොල්ලන්ට පුළුවන්. ඒක මම දන්නවා අනිවාර්යයෙන්ම පුළුවන් අපි පන්ති ළමයින්ට සමීකරණය කොහොමද පුළුවන්. හරි. බහුතරයන්ගේ හරියයි අපි බලමු හරියට. සමීකරණය තමයි පුතේ P = MV. සමීකරණය තමයි P = MV. දැන් ඔයා ඒ වෙලාවට ඔය පේපර් එකේම හරි කමන්නේ. මේ සමීකරණය ලියා ගන්න. ඊගාට පුතේ ගාන කියවන්න. A සහ B නම් වස්තු දෙකක ස්කන්ධය පිළිවෙල M සහ 2 MB. ස්කන්ධය එක්කෙනෙක් වෙ කියලා. ඒ වගේ දෙගුණික ස්කන්ධයක් තියෙනවා පුතේ B වලට. M සහ 2 හරි. එම වස්තු සමාන ගම්‍යතාව පවත්වා ගැනීම. ගම්‍යතාව සමාන වෙන්න ඕනේ පුතේ. ගම්‍යතාවය නියත වෙන්න ඕනේ. ගම්‍යතාවය නියත වෙන්න ඕනේ. ගම්‍යතාව සමාන වෙන්න ඕනේ. එහෙනම් ප්‍රවේග පිළිබඳ ප්‍රකාශය. ප්‍රවේග පිළිබඳ ප්‍රකාශය. පුතේ ස්කන්ධය දෙගුණයක් වෙනකොට ගම්‍යතාවයේ නියතව පවත්වා ගන්න නම් ප්‍රවේගය දෙගුණකින් මොකක් වෙන්න ඕනද? අඩු වේ යුතුයි. අනිවාර්යෙන්ම ඔයා ඔළුවට ඒ අදහස් දාගන්න. ස්කන්ධය පුතේ ගම්මික සාධකයක් නියතව තියෙනවනේ. ගම්‍යතාවය දෙන්නකම සමාන වෙන්න. ඒතර ගම්‍යතාව නියත වෙනවා පුතේ. ගම්‍යතාවයේ නියත වෙනකොට ස්කන්ධය දෙගුණකින් වැඩි වුණොත් ගම්‍යතාවයේ නියතව පවත්වා ගන්න නම් ප්‍රවේගය දෙගුණකින් අඩු විය යුතුයි. එහෙනම් ස්කන්ධය දෙගුණකින් වැඩි වෙලා තියෙන කාගෙද? මෙයා A මේ M කියන ස්කන්ධයක් තියෙන්නේ A ට. හරි. මේ B හරි. මෙයා A මෙයා B. එහෙනම් B ගේ ස්කන්ධය දෙගුණයක් නම් B ගේ ප්‍රවේගය දෙගුණකින් අඩු විය යුතුයි. එහෙනම් A ගේ ප්‍රවේගය B ට වඩා දෙගුණකින් වැඩි විය යුතුයි. ඔන්න ඔය වගේ අදහසක් අපි උත්තරවල තෝරනවා. A ට වඩා B ගේ ප්‍රවේගය වැඩි විය යුතුයි. A ට වඩා B ගේ ප්‍රවේගය වැඩි වෙලා හරියන්නේ නැහැ පුතේ. B ගේ ප්‍රවේගය මොකක් වෙනවද? අඩු වෙන්න ඕන. B ට වඩා A ගේ ප්‍රවේගය වැඩිය. ඔව් B ට වඩා A ගේ ප්‍රවේගය වැඩි වෙනවා. මොකද A ගේ ස්කන්ධය අඩු. ස්කන්ධයේ අඩු කෙනාගේ ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. ස්කන්ධයේ වැඩි කෙනාගේ ප්‍රවේගය අඩු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි දරුවෝ නියත වෙන්නේ. හරි. ඒ නිසා උත්තරේ 2 කියලා දෙනවා නම් උත්තරේ 2 කියලා මාක් කරා නම් ඔයා අනිවාර්යෙන්ම සාර්ථකයි. හරි. ඔය ප්‍රශ්න සාර්ථකයි. ඒ නිසා මට වැඩක් නැහැ. ඔයා මේ සමීකරණය ලියුවේ පළියට ඔයා හිතන්න එපා ගණන් හදන්න පුළුවන් කියලා. නේද? සමීකරණයට මෙයා දීලා අපිට මොකක් හරි සාධකයක් ඇහුවොත් ඒක ඕනේ කුට හදන්න පුළුවන්. ඒතර මේ වගේ ලස්සන ගානක් දුන්නොත් හරි ගණන් හදන්න නැතුව තියරි වලින්ම ගානක් දුන්නොත් පාඩමේ කොට දා ගන්න පුළුවන් නම් හොඳයි. හරි. ඒ නිසා වැරදිච්ච කට්ටිය අනිවාර්යෙන්ම මේ හදපු ක්‍රමේ බලා ගන්න. මේ හදපු ක්‍රමේ බලා ගන්න. ඒ ගම්‍යතාවයේ සමීකරණ සමහර ළමයි ඇති භාගයේද සමීකරණෙත් මතක නැති අය. ඒගොල්ලෝ පුළුවන් තරම් මහන්සි වෙන අනිත් අයට වඩා මහන්සි වෙනවා. වැරදි අනේ මට වර්ධිනවා හැමදාම වර්ධිනවා. මේක හරියන්නේ නැහැ කියලා අතාරින්න බෑ. ඒ අය අනිත් අයට වඩා මහන්සි වෙනවා. ඊගායක බලන්න පුතේ. ඒක හරිය එතකොට. පහන දැක්වෙන සෛල අතරින් රූපේ දැක්වෙන ආකාරයේ සෛල විභාජන ක්‍රමයක්. මොකද්ද මේ විභාජන ක්‍රමය කියන්නේ? මේ සෛල විභාජන ක්‍රමය මොකක්ද? 2n සෛල තියෙනවා n බවට වෙනස් වෙලා. 2n සෛල විභාජනය වෙනකොට පුතේ වර්ණදේශ සංඛ්‍යාව අඩක් වෙලා 2n ඒවා n උනා නම් වර්ණදේශ සංඛ්‍යාව අඩු වෙලා වර්ණදේශ සංඛ්‍යාව අඩක් වෙන පරිච්ඡේද විභාජනය මොන විභාජනයද? ඌනන විභාජනය. හරි. ඊගාට ඒක ආපහු තව පියවරක් යටතේ ඒක අනුනන විභාජන අවස්ථාවක් ලක් වෙලා දිනවා. එහෙනම් අපි දන්නවා මේක ඌනන විභාජනයක්. මේක ඌනන විභාජනයක් බව මුලින්ම දැනගන්න. ඊගාව. එයාලා අහනවා මේ අවස්ථාවවලදී මේ කියන විභාජනය කියන්නේ මේක ඌනන විභාජනයක් බව ඔයා මුලින් ලියා ගන්න. මේක ඌනන විභාජනය. ඌනන විභාජනය. පුතේ ඌනන විභාජනයක් සිද්ධ වෙන්නේ ජන්මානුසය ඇදීමකදී පමණයි. වෙන තැන්වල ඌනන විභාජනයක් එන්නේ නැහැ. අනෙක් සෑම තැනකම වෙන්නේ මොකක්ද සෛල සංඛ්‍යාව වැඩි වෙන පරිදි සිදුවන විභාජනයවත් අනුන විභාජනය. එනු මුඛ කුහරේ අපිච්ඡේද සෛල වල වෙන්නේ පුතේ අනුන විභාජනය. ඩිම්බ මාතෘ සෛලය හරි. ඩිම්බ මාතෘ සෛල හැදින්නේ පුතේ ඩිම්බ මාතෘ සෛල ඌනණයට ලක් වෙලා තමයි ඩිම්බ සෛල හැදෙන්නේ.
හරි ප්‍රාථමික ඩිම්බ සෛල, ද්විතීයික ඩිම්බ සෛල එහෙම හැදෙන්නේ. ඊට ශුක්‍රාණු මාතෘ සෛල ඌර්ණ විභාජනයක් වෙලා තමයි ශුක්‍රාණු සෛල හැදෙන්නේ. හරි. ඒ නිසා ඒකත් හරි. පේශී සෛල වල වෙන්නේ නැහැ පුතේ. ඒවා වෙන්නේ අනුනන විභාජනය තමයි. ඒ අනුව B සහ C කියන උත්තර හරි. උත්තරය අංක 3. ඒක සරල ප්‍රශ්නයක්. විභාජනය ගැන මම මේ සෙමිනාරේ කතා කරලා තියෙනවා. හරි. විභාජන සම්බන්ධව කතා කරලා තියෙනවා. පරණ වීඩියෝස් බලන්න YouTube එකට දාලා තියෙන්නේ. ඒකත් හරියට. ඊගායක බලන්න. නිව්ටන්ගේ නියම සම්බන්ධයෙන් පහත ඇති වගන්ති සලකා බලන්න. නිව්ටන්ගේ පළමු නියමයේ තියෙනවා, දෙවන නියමයේ තියෙනවා, තෙවන නියමයේ තියෙනවා. ඒ ටික මේ මොහොතේදී ඔයාලට මතක් වෙනවා. හරි මේ මොහොතේදී මාත් එක්ක මතක් කරගන්න පුතේ නිව්ටන්ගේ පළවෙනි නියමය කියන්නේ බලන්න. නිව්ටන්ගේ පළවෙනි නියමය ඔයා ඉන්න තැන ඉඳලා කියන්න. මට ඇහෙන්න ඕනේ ඔයා හිතින් කියන්න. මයික් ඔන් කරන්න එහෙම මොකුත් අවශ්‍ය නැහැ. ඔයා හිතින් කියන්න නිව්ටන්ගේ පළවෙනි නියමය. දන්නවනම් මතක් කරගන්න. මේ මොහොතේ ඔයාලට මතක් වෙනවා නම් ඔයා අවුලක් නැහැ. මොකද පුතේ පළවෙනි නියමය? බාහිර අසන්තුලිත බලයක් යොදන තුරු නිශ්චල වස්තුවක් නම් නිශ්චලතාවය වෙනවා. චලනය වෙන වස්තුවක් නම් කොහොමද ගමන් කරන්නේ? එම ප්‍රවේගයෙන්ම ගමන් කරනවා. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. බාහිරින් සමතුලිත නොවිච්ච බලයක් දෙනකන් නිශ්චල එකක් නිශ්චලව ඉන්නවා. ඒක ප්‍රායෝගිකව අපි දන්න දෙයක්. ඒ වගේම පුතේ එකම වේගයෙන් ප්‍රවේග චලනය වෙන වස්තුවක් නම් ඒ ප්‍රවේගය වෙනස් කරගන්න නැතුව යනවා. මම අර ෆිසිකල් පන්ති පැහැදිලි කරේ ඒ දවස්වල මතකද ඔයගොල්ලෝ? ඒක විතරක් අපිට ප්‍රායෝගිකවත් දෙන්න අමාරුයි. මොකද චලනය යන වස්තුවක ප්‍රවේගය වෙනස් නොවි යනවා කියන එක ප්‍රායෝගිකවත් දෙන්න අමාරුයි. මොකද බාහිර සම්තුලිත බල අපිට නොපෙනෙන විදිහේ තියෙනවා. ඝර්ෂණ බලය, වායු ප්‍රතිරෝධය, ඔය වගේ දේවල් තියෙන නිසා එන්න ප්‍රවේගය අඩු වෙනවා. නමුත් ඝර්ෂණයේ ශුන්‍ය වුණු බාහිර අසන්තුලිත බලය කියන දේවල් නැති වුණු ඒ ප්‍රවේගයෙන්ම යනවා කියලා නිව්ටන් පළවෙනි නියමයෙන් පැහැදිලි කරා. ඊගාට දෙවන නියමයෙන් මොකක්ද කියන්නේ? දෙවන නියමයෙන් කියනවා වස්තුවක ඇතිවන ත්වරණය ඒකට යොදන බාහිර අසමතුලිත බලයට අනුලෝමව වස්තු ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා කියනවා. සරලව කියනවා නම් වස්තුවක ත්වරණයට ඒකට යොදන ත්වරණයක් සදා අසමතුලිත බලයක් දෙන්න බෑ පුතේ. ඒ බලයට අනුලෝමව ඒ ඇතිවන ත්වරණය වස්තු ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. තවත් සරල කරොත් බලය වැඩි කරොත් ත්වරණය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි කරොත් ත්වරණය අඩු වෙනවා. ඒකයි කියන්නේ අරක අනුලෝම සමානුපාතිකයි බලය ස්කන්ධේ ප්‍රතිලෝමයි කියන්නේ ඒකයි. ස්කන්ධේ වැඩි වුණොත් ත්වරණය අඩු වෙනවා. ඒ ටික පැහැදිලි. ඒතකොට දෙවන නියමයත් හරි. දෙවන නියමය කියන්නේ ත්වරණය සම්බන්ධ. වස්තුවක ඇති වෙන ත්වරණය ඒට යොදන බාහිර අසන්තුලිත බලයට අනුලෝමව වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වෙයි. ඊගා තුන්වෙනි නියමය. ඒක දන්නවා. හැම එකම දන්නවා. හරි. සයන්ස් දන්න කෙනෙක් වුණත් නිව්ටන්ගේ තුන්වෙනි නියමය දන්නවා. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ මොකක් තියෙනවද? රියැක්ෂන් එකක් තියෙනවා. ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒක අපි දන්නවා. බෝට්ටුවක් ගමන් කරන්නේ පීනද්දි ඔය හැම එකදම නේද? ඔරුවක් හබල් ගහද්දි ඒ හැම තැනකම අපිට වැදගත් වෙන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය. ඒතර බෝට්ටුවක් හබල් ගහද්දි අපි හබල අරගෙන ජලය මත අපි ක්‍රියාවක් ඇති කරනවා. ආපස්සට. ක්‍රියාවක් ඇති කරනකොට ජලය මගින් හබල මතට රියැක්ෂන් එකක් ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. ඒ නිසා තමයි බෝට්ටු ඉස්සරහට යන්නේ. බෝට්ටු ඉස්සරහට යන්න නම් නැත්නම් ඔරුව ඉස්සරහට යන්න නම් නැත්නම් පාඩු ඉස්සරහට යන්න නම් අපි ඉස්සරහට හබල ගහලා හරියන්නේ නැහැ. අපි ආපස්සට හබල යොමු කරනකොට තමයි හබල මතට නැත්නම් ඔරුව මතට ඉස්සරහට බලයක් ඇති වෙන්නේ. ඒ නිසා ඒක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය රොකට්ටුවක ක්‍රියාකාරීත්වය. ඒ ටික ඇතිලා තියෙන හස්කූර ක්‍රියාකාරීත්වය. ඒ ටික පුතේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය සම්බන්ධව. දැන් නියම තුන මම පැහැදිලි කරා. ඔයාලා දැන් මේ උත්තරේ මට කියන්න. නිව්ටන්ගේ නියම සම්බන්ධයෙන් පහත ඇති වගන්ති සලකා බලන්න. අසන්තුලිත බලය යෙදෙන තාක් නිශ්චල ඇති වස්තු නිශ්චල පවතී. අසන්තුලිත බලයක් යෙදෙන තාක් නිශ්චල වස්තු නිශ්චලතාවය තියෙනවා. හරි. අපි හරි වගන්ති වලට හරි කියලා කියමු. වස්තුවක් මත ක්‍රියා කරන බලය එහි ඇතිවන ත්වරණයට අනුලෝම සමානුපාතික වේ. උදේ සාමාන්‍ය ළමෙක් කියලා මම අදහස් කරන්නේ ඔයගොල්ලෝ වේගෙන් මේක කියවුවොත් මේක හරි වගේ තේරෙනවා. මොකද වස්තුවක බලය ත්වරණයට අනුලෝම සමානුපාතික කියලා මම කිව්වා. හැබැයි මතක තියාගන්න. මේක බලය නෙමෙයි මේක අසන්තුලිත බලය වෙන්නේ. හරි. අනිවාර්යෙන් මතක තියාගන්න ත්වරණය සමාන වෙන්නේ බලයට නෙමෙයි ත්වරණය සමාන වෙන්නේ අසමතුලිත බලයට. මෙතන මේ බලය කියන කැලේ විතරක් තියෙන නිසා මම මේක වැරදි කියලා දානවා. බලමු බලන්න මේක උත්තරයක් නැති වෙන්නත් පුළුවන්. මේ කැලේ පේපර් එක හදපු කෙනා මේ කියන්නේ මම මේ පොතකින් ගත්ත පේපර් එකක් හරි. ඒතර මේක බුදේ එයා බලාපොරොත්තු වුණේ මේ උත්තරේ අසමතුලිත බලයයි කියන එක වෙනස නොසලකා හැරියනම් මේ උත්තරේ හරි කියලා ගන්න පුළුවන්. නමුත් මම මේක අතාරිනවා. වස්තුවක ස්කන්ධය එහි ඇතිවන ත්වරණයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.
වස්තුවේ ස්කන්ධය තරණයේ ප්‍රතිලෝම සමානුපාතික. ඒක හරි පුතේ. වස්තුවේ ස්කන්ධය තරණයේ ප්‍රතිලෝම සමානුපාතික. ක්‍රියාවක් හා ප්‍රතික්‍රියාවක් විශාලත්වයෙන් හා දිශාවෙන් සමානයි. ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි දෙකම විශාලත්වයෙන් සමාන කියන එක ඇත්ත. හැබැයි දිශාවෙන් සමාන වෙලා හරියන්නේ නැහැ. ඇක්ෂන් එකයි රියැක්ෂන් එකයි දෙකම දිශාවෙන් සමාන වෙලා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙයි. හරි. તો නිව්ටන් තුන්වෙනි නියමයෙන් කිව්වේ දිශාව සමාන වෙනවා කියන්නේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවේ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් පවතී. එහෙනම් මේක වැරදි. හරි උත්තර දෙන්න ගන්න තියෙන අපිට A සහ C. A සහ C. A සහ C නැති නිසා මම මේකට හැමෝටම හරියක් දෙනවා. හරි. ඒ නිසා හැමෝම මේකට හරියක් දාගෙන සතුටු වෙන්න ප්‍රශ්නයක් නැහැ. all කියලා දාගන්න. මේකට උත්තරේ වෙන්න ඕනේ වෙනම ලියා ගන්න. A හා C. A හා C තමයි උත්තර. ඒත් ඔයාට මේකට උත්තරයක් ආවේ නැත්නම් ඔයා මේ ටික හොයනකොට උත්තරයක් ආවේ නැත්නම් ඒ කියන්නේ ඔයා හොඳයි නේ. ඔයාලට මේ ප්‍රශ්නේ තේරලා තියෙනවා. ඒක වැරදි කියනවා ඔයා දන්නවා. ඊගායක බලන්න. ABC අනු ලෝහ වර්ග තුනකි. මේ ලස්සන නිර්මාණශීලී ප්‍රශ්න තුනක්. ABC අනු ලෝහ වර්ග තුනකි. බලන්න. A එකතු කරනවා C වල ලවණ ද්‍රාවණයකට. එකතු කරපුවාම C පන්නලා A එතනට ඇවිල්ලා. C පන්නලා ලවණ ද්‍රාවණයට A කියන ලෝහය එකතු වෙලා. හරි ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. එතකොට ආ තේරුම් ගන්න ඕනේ දේ තමයි පුතේ. අපි හිතමු C වල ලවණ ද්‍රාවණයේ සල්ෆේට් එකක් කියලා මොකක් හරි සල්ෆේට් එකක්. A කියන කෙනාට C හදලා තියෙනවා කියලා දැනගමු C සල්ෆේට් කියලා එකක්. C සල්ෆේට් ලවණ ද්‍රාවණයේ මොකක් හරි සල්ෆේට්. අපි හිතමු කොපර් සල්ෆේට් වගේ සල්ෆේට් එක. එතකොට පුතේ මේක අදහස් තමයි A ද්‍රාවණي හැදුවනම් ඒ කියන්නේ මෙයත් එක්ක එකතු වෙලා. ඒ කියන්නේ මෙයා පන්නලා පුතේ. හරි එහෙනම් A ලවණ ද්‍රාවණي හදලා A සල්ෆේට් කියලා සීව පන්නන නම් පුතේ මම කිව්වා මේ සතියේ සාකච්ඡා කරද්දී ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවදී මෙයාව විස්ථාපනය කරන්න නම් මෙයාට වඩා මේ විස්ථාපනය කරන ලෝහය මොකක් වෙන්න ඕනද? සක්‍රීය ලෝහයක් වෙන්න ඕන. තල්ලු වෙලා යන කෙනා අයින් වෙන කෙනා මෙයාට වඩා දුර්වලෙක් වෙනවා. ඒ නිසා ඒගේ ශක්තිතාවය පැහැදිලිවම C ට වඩා වැඩි. ඊගා බලන්න B ඒහි ලවණ ද්‍රාවණයත් ප්‍රතික්‍රියා කරනවා. දැන් මෙලෙස හැදෙන ඒහි ලවණ ද්‍රාවණය තියෙනවා අපි ගමු A සල්ෆේට් කියන මේක මෙච්චර හිතන්න දෙයක් නැතුණාට මම මේක සිද්ධාන්ත විදිහට කියලා දෙන්න. ඊළඟට B මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. B මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරපුවම වෙනසක් වෙන්නේ නැත්නම් පුතේ ඇත්තටම A කියන කෙනා B ට වඩා සක්‍රීයයි. හැබැයි මෙතනදී මේකලෝ කියනවා B ඒත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම B වල ද්‍රාවණය හදනවා. ඒ කියන්නේ මෙයාටත් හොඳ වැඩේ පුතේ. හරි තිත්ත ධම්ම වේදිනිය වගේ තමයි. මෙයාව පන්නලා එයාට හිමි ස්ථානය ගත්තා කියන්නේ කවදා හරි දවසක හොඳින් මතක තබා ගත යුතුයි මෙයාව පැන්නෙන බව. පැහැදිලිද? ඒ නිසා මෙයා ඇවිල්ලා මෙයාව පන්නලා මෙයත් එක්ක එකතු වෙනවා. එතකොට B සල්ෆේට් හැදෙනවා. එහෙම දේවල් වෙනවා පුතේ. B සල්ෆේට් හැදෙනවා. මෙයාව ස්ථාපනය. එහෙනම් දැන් ඔයා මට කියන්න. ඔයා තීරණය කරන්න පුතේ. ඔයා තීරණය කරන්න මෙතන කවුද සක්‍රියතාවය වැඩිම කෙනෙක්? C-ව පන්නන්න පුළුවන් නම් A-ට C-ව පන්නන්න පුළුවන් නම් A-ට C-ට වඩා සක්‍රියතාවය වැඩි A-ගේ. A-ව පන්නන්න පුළුවන් වුණා නම් B-ට B-ගේ සක්‍රියතාවය වැඩි A-ටත් වඩා. ඔන්න පුතේ සක්‍රියතාවය. අපි දැන් බලමු මොනවද ප්‍රශ්නේ කියලා. අහන්නේ සක්‍රියතාව ශ්‍රේණියේ පිට ස්ථාන අවරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ සක්‍රියතාවයේ වැඩි එකේ ඉඳලා සක්‍රියතාවයේ අඩු එකට. අවරෝහණනේ වැඩි එකේ ඉඳලා අඩු එකට වැඩිම B A C උත්තරේ පැහැදිලි. B A C කියලා උත්තරේ දැම්මනම් ඔයාට ඒක පූර්ණ අවබෝධයක් තියෙනවා. සක්‍රියතාව ශ්‍රේණිය පිළිබඳව පූර්ණ අවබෝධයක් තියෙනවා. හරි මෙතනදී සක්‍රියතාව ශ්‍රේණියේ ළමයා දැනගන්න ඕනේ නැහැ පුතේ සක්‍රියතාව ශ්‍රේණිය අපි දුමු හදිසියවත් මතක නැති වුණා කියලා. ඒකවත් මෙතනට අවශ්‍ය නැහැ. මොකද මේ නිර්මාණශීලී ප්‍රශ්නයක්. හරි. ඔයාගෙන් අහන්නේ සක්‍රියතාවයේ තියෙන එක්කනාව අනිත් කෙනාව පන්නන්න පුළුවන්ද? විස්ථාපන ලක් කරන්න පුළුවන්ද කියන එක විතරයි. ඒ අවබෝධය තියෙනවා නම් ඔයාලට මේක සක්‍රියතාව ශ්‍රේණියේ පාඩම් නැති වුණා ගොඩ දාන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ නිසා මෙන්න මේක සරල නෝට් එකක් විදිහට දාගන්න. කෙටි සරණක් විදිහට දාගන්න. පොඩි වෙලාවක් දෙන්නම් දාගන්න. මේ ප්‍රශ්නේ වැරදියයි හරියයි ඔක්කොම දාගන්න. මේක මේ වගේ දෙයක් තමයි මෙතන උනා කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ග සමහරක උණ බම්බු ගේට්ටු සවිකර ඇත. ඒ රූප සටහනක් පහත දැක්වේ. ඔය වගේ ඒවා තියෙනවා පුතේ. හරි ලංකාව ප්‍රශ්නේ නේද? ලංකාවට ගැලපෙන්නේ නැහැ. නමුත් කරන්න දෙයක් නැහැ. දුකයි. ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ග සමහරක උණ බම්බුළු දාලා තියෙනවා.
එහෙම තමයි දාලා තියෙනවා කියලා කියන්නේ. මම දන්නේ නැහැ නේ. උණ බම්බු දාලා තියෙනවලු කවන්නේ ගානක් නිසා. දුක හිතෙනවා. ගේට්ටුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පහදියදී වගන්ති අතරින් වඩා නිවැරදි වන්නේ. මෙතන ක්‍රියාත්මක කිරීමේදී බල ගූර්ණය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. මෙතනින් බරක් දාලා තියෙනවා. ඒ නිසා මේ පැත්තට ගූර්ණයක් ඇති වෙනවා. මේ බර නිසා මේ පැත්තට ගූර්ණයක් ඇති වෙනවා. ඒතකොට මෙතනින් කවුරු හරි කෙනෙක් අදින්න ඕනේ. ඒතකොට මේ පැත්තට ගූර්ණයක් ඇති වෙනවා. මේ ලක්ෂ්‍ය තමයි මධ්‍ය ලක්ෂ්‍ය. හරි විවර්ති ලක්ෂ්‍ය. අපි අනුව හරියට ප්‍රශ්නේ. ගේට්ටුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පහත ඇති දී ඇති වගන්ති අතරින් වඩා නිවැරදි වගන්ති. W භාරය වැඩි කිරීම ගේට්ටුව එසවීමට උපකාරී නොවේ. W දැන් අහන්නේ නිවැරදි එක නේ. නිවැරදි එක තමයි අහන්නේ. W භාරය වැඩි කිරීමට W භාරය වැඩි කිරීම කියන්නේ මේ භාරය වැඩි කරොත් ගේට්ටුව එසවීමට උපකාරී නොවේ. උදේ W භාරය වැඩි කරනවා කියන්නේ මේ පැත්තට තියෙන ගූර්ණය කියන්නේ වාමාවර්ත ගූර්ණය මොකක් කරන එකද? වැඩි වෙනවා. හරි. මෙයා නියතව තියෙද්දි බර වැඩි කරනවා කියන්නේ එතන ස්කන්ධය වැඩි කරලා කියන්නේ වාමාවර්ත ගූර්ණය වැඩි වෙනවා. හරි. ඒතර පද්ධතිය මේ පැත්තට තමයි ගූර්ණය තියෙන්නේ. ඒතර මේ මෙහෙම තියෙන පද්ධතිය මොකක් වෙනවද? මෙහෙම වෙනවා. ඒ ගූර්ණය මේ පැත්තට තියෙන්නේ. මේ පැත්තට තියෙන බලය වැඩි වෙනවා කියන්නේ මේ පැත්තට ගූර්ණය වැඩි වෙනවා. මේ පැත්තට ගූර්ණය කියන්නේ වාමාවර්ත ගූර්ණය. වාමාවර්ත ගූර්ණය වැඩි වෙනවා කියන්නේ මෙයා මෙහෙන් ඉස්සෙන. ඒ නිසා මුතේ ඇත්තටම W භාරය වැඩි කරොත් ගේට්ටුව ඔසවන්න පහසුයි. හරි. ගේට්ටුව විවෘත කරන්න පහසුයි. මේකේ තියෙන එසේකට උපකාර නොවේ කියන්නේ ඒක වැරදි. හරි ඒක තමයි අහන්නේ. මේක වැරදි. ඒක වැරදිට හේතුව තමයි W භාරය වැඩි කරොත් උකේ මේ පැත්තට තියෙන ගූර්ණය වැඩි වෙනවා. වාමාවර්ත ගූර්ණය වැඩි වෙනවා. ඔයා මේකට හේතු විදිහට ඔයාගෙන ලියා ගන්න. පළවෙනි එකට අදාළ හේතු විදිහට ලියා ගන්න පුතේ. W වැඩි කරන විට මොන ගූර්ණය වැඩි වෙනවද? W වැඩි කරන විට මොන ගූර්ණයද? මේ පැත්තට වාමාවර්ත ගූර්ණය වැඩි වෙනවා. W වැඩි කරන විට වාමාවර්ත ගූර්ණය වැඩි වෙනවා. ඕක තමයි කාරණා. x ට වඩා y අඩු වීමේදී x ට වඩා y අඩු වීමේදී f බලය අඩු කරගත හැකියි. නිවැරදි කියන්නේ අහන්නේ පුතේ නේද? x ට වඩා මේකට වඩා මේ දුර අඩු වෙනකොට ඒ කියන්නේ මෙයා මෙහෙන් ගියොත් පුතේ යොදන බලය අඩු කරගන්න මේ අපි දන්නවා බල ගූර්ණය කෙරෙහි අංක දෙකට අදාළව බල ගූර්ණය කෙරෙහි බලයේ විශාලත්වය විවර්ති ලක්ෂයට තියෙන ලම්බ දුරත් බලපාන. බල ගූර්ණය කෙරෙහි බලයේ විශාලත්වය විවර්ති ලක්ෂයට තියෙන ලම්බ දුරත් බලපාන. ඉතින් බල ගූර්ණය නියත දෙද්දී දුර අඩු වෙනවා කියන්නේ පුතේ යොදන බලය මොකක් වෙනවද? වැඩි වෙනවා. යොදන බලය වැඩි වෙනවා. ඒ නිසා පුතේ මේකත් කරගන්න. යොදන බලය වැඩි වෙනවා. ඊගාවට අංක 3. අංක 3 බලන්න. අංක 3ට අදාළව. x ට වඩා y දිග වැඩි වීමේදී f බලය අඩු කරගන්න පුළුවන්. ඔව් එතරම් මේ સિદ્ધාන්තයමයි. බල ගූර්ණය x ලක්ෂය වටා මේ පැත්තට දක්ෂිනාවර්ත බල ගූර්ණයක්. දක්ෂිනාවර්ත බල ගූර්ණයක් තමයි අපි ගන්න යොදන බලය මගින් නැති වෙන්නේ මේ ලක්ෂය වටා දක්ෂිනාවර්ත බල ගූර්ණයක්. f බලයේ විශාලත්වය ගුණ කරන d වලින් පුතේ මේ දුර වැඩි කරනකොට යොදන බලය සහ යෙදී යුතු බලය මොකක් වෙනවද? අඩු වෙනවා. දැන් බල ගූර්ණයකදී සාධක දෙකක් බලපාන. බලයේ විශාලත්වයයි විවර්ති ලක්ෂයට තියෙන ලම්බ දුරයි. හරි. ඔය දෙන්නගෙන් පුතේ දෙක බලය වැඩි කරනකොටත් ගූර්ණය වැඩි වෙනවා. විවර්ති ලක්ෂයට තියෙන ලම්බ දුර වැඩි කරනකොටත් ගූර්ණය වැඩි වෙනවා. එහෙනම් බල ගූර්ණය නියතව තියාගන්න. විවර්ති ලක්ෂයට තියෙන ලම්බ දුර වැඩි කරොත් ඔය යොදන බලය අඩු වෙනවා. යොදන බලය අඩු වෙනවා. ඒ අනුව මේ නිවැරදි පිළිතුර අංක 3. හතරවෙනි එක වර්ධිත කියලා බලමු. W භාරයෙන් හා F බලයේ විශාලත්වය අතර සම්බන්ධය W කුඩායි F. එහෙම ගන්න බැහැ. W භාරය හා F බලය අතර විශාලත්වය අතර සම්බන්ධය. W භාරය මේ බරයි නිවැරදි කියන්නේ අහන්නේ. W භාරය හා F බලයේ විශාලත්වය අතර සම්බන්ධය එහෙම ගන්න බෑ පුතේ. මේ දුරට වඩා මේ දුර වැඩි කියලා අපිට දීලා නැහැ. රූප සරාන්තර නම් පේන්න තියෙනවා. නමුත් ඒකේ ප්‍රමාණයක් දීලා නැහැ. ඒ නිසා අපිට ඒක නිශ්චිතව කියන්න බෑ. W භාරය හා F බලයේ විශාලත්වය අතර සම්බන්ධය W කුඩා වෙනවා F ට වඩා. රූප සටහනට අනුව ගත්තොත් පුතේ අපිට මේ පේන දුර ප්‍රමාණය සලකලා ගත්තත් ඒක වැරදි. පේන දුරත් එක්ක ගත්තත් මේ දුර අඩුයි. හරි මේ දුර අඩුයි. එහෙනම් පද්ධතිය සමතුලිත වෙන්න නම් පුතේ මේ දුර අඩුයි නම් මේ බර අනිවාර්යෙන් මොකක් වෙනවද? භාරය වැඩි වෙන්නේ. මෙහාට වඩා මේ භාරය වැඩි වෙන්නේ. ඒ නිසා W කුඩා F වෙලා කියන්නේ නැහැ පුතේ. මේක වැරදි. මේක මොකක් වෙනවද? මේ දුර වැඩි නම් හරි මේ දුර වැඩි නම් මේ දුර අඩුයි නම් හරි බල ගූර්ණය නියත වෙන්න නම් බල ගූර්ණය නියත වෙන්න නම් පුතේ දුර අඩු වෙනකොට මේ දෙන්න විතර සම්බන්ධයි. දුර අඩු වෙනකොට බර මොකක් වෙනවද? වැඩි වෙනවා. නම් මේ W බලය W බලය නැත්නම් W බර විශාල වෙනවා F ට වඩා. මේ දිගට වඩා මේ දිග වැඩි නිසා මේ අඩු දිග
මගින් පූර්ණය මේ හා සමාන පූර්ණයක් ඇති කරන්න නම් මේ භාරයේ විශාලත්වය මේ භාරයට වඩා අනිවාර්යයෙන්ම වැඩි විය යුතුයි. හරි. ඒ නිසා මේකත් වැරදි. උත්තරේ ගන්න තියෙන පුතේ. මේ මේක උත්තරේ ගන්න තියෙන තුන්වෙනි එක ඉවරයි. උත්තරේ තුන්වෙනි එක ඉවරයි. හරි. අපි ගොඩක් කතා කරන්නේ නැත්නම් වල ඉක්මනට යන්න. ඊගායක බලන්න. බල්බේ දෙකලවර විභවාන්තරය හා ඇතුළින් ගන්න ධාරාව නිවැරදිව මැනීමට හැකි ලෙසින් සැකසුණු පරිපථය කුමක්ද? විභවාන්තරයේ ධාරාවේ මයින් තියෙන්නේ. විභවාන්තරය එක සාමාන්‍ය 8 ශ්‍රේණිය ළමයින්ට ප්‍රශ්නයක්. ඕකට දාලා තියෙනවා තීරි මතකද කියලා බලන්න. මතක තියාගන්න. පරිපථයක යම් උපකරණයක උපාංගයක විභවාන්තරයේ මයින්නවා නම් අන්තරයක් නෙමෙයි අන්තරයක් නම් කෙලවරවල් දෙකට සම්බන්ධ වෙයි. අන්තරයක් ගන්න එහෙම වෙනසක් නේ අන්තරයක් කියලා කියන්නේ. අනිවාර්යෙන් දෙකලවරකට සම්බන්ධ වෙනවා. විභවාන්තරයේ මයින්ෙකුදී වෝල්ට් මීටරෙන් ඒක සම්බන්ධ කරන්න ඕනි අදාළ උපාංගයට සමාන්තරගතව. ධාරාවක් මනින්න නම් ඒ ධාරාවේ හරහා ගමන් කරන විදියට ධාරාව ගමන් කරන මාර්ගයම හයි කරන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රේණිගතව හයි කරන්න ඕනේ. නවා බලන්න විභවාන්තරයේ මයින වෝල්ට් මීටරයේ අදාළ බල්බේ තමයි මේ තියෙන්නේ. බල්බේට විභවාන්තරය මොකක් වෙන්න ඕනද? වෝල්ට් මීටරයේ සමාන්තරගත වෙන්න ඕනි. ධාරාව මයින මීටරයේ ශ්‍රේණිගත වෙන්න ඕනි. උත්තරේ තුන්වෙනි එක ගන්න. උත්තරේ තුන්වෙනි එක මාක් කරන්න. ලොකු ප්‍රශ්නයක් නෙමෙයි හැමෝම දන්නවා. ඕක වර්ධින ළමයි මගේ පන්ති නෑ සහ ඔන්ලයින් ඇවිල්ලත් නැති වෙයි. මේ මෙච්චර අවබෝධයක් නැති ළමයි ඔන්ලයින් එකට කීවත් වෙන්නේ නැහැ. ඊගාවට මෙන්න මේ ප්‍රශ්නේ මේ AB කියලා තියෙන දරුවෝ මෙතන පොඩ්ඩක් වැරදිලා. ඒක A කියන්නේ මධ්‍ය පරමාණු. එතන මධ්‍ය පරමාණුව A වෙන්න ඕනේ. ඒ නිසා ඔයාට දැන් හරි මේ ගාන හදන්න. මේක පුතේ A වෙන්නේ. මේක A කියලා ගන්න. මේක A කියලා ගන්න. මේක A කියලා අරගෙන. දැන් ඔයා තීරණය කරන්න කවුද කියලා. මෙහි දක්වා ඇත්තේ මූලද්‍රව්‍ය පරමාණු වර්ග දෙකක් එක්වී සෑදෙන සහ සංයුජ බන්ධනයකට අදාළ කතික සටහන. A සහ B පිළිවෙලින් දැක්වෙන පිළිතුරු. ඔයා තීරණය කරන්න දැන්. A කියන්නේ කවුද B කියන්නේ කවුද? මධ්‍ය පරයන්ත පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිහා බලන්න, ඉලෙක්ට්‍රෝන ගාන දිහා බලන්න, මධ්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන ගාන දිහා බලන්න ඊගාට තීරණය කරන්න. තීරණය කළාද ළමයි? බලන්න. A වල මධ්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා බලන්න. A වල මධ්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එයා බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් දාලා? මෙතන මේ රූපේ පොඩ්ඩක් අඩුපාඩුවක් තියෙනවා. තව අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව තමයි මෙන්න මෙතනත් එන්න ඕනි. මෙතනත් එන්න ඕනි තිතක්. එකම තිත් දෙක. ඒ නිසා ඔයා මේ ඉමේජ් එක හදාගන්න. මේ රූපේ මෙන්න මෙහෙම හදාගන්න මම මේක ආය අඳින්නද? A තියෙනවා. B තියෙනවා. B පරමාණු තුනක් තියෙනවා. තිත් කතිර තිත් කතිර තිත් කතිර තිත් දෙක. ඕක කතිර දෙක. ඔන්න ඔය විදිහට තියෙනවා. දැන් ඔයා තීරණය කරන්න කවුද කියලා. මේක දිහා බලන්න එපා. මේක දිහා බලලා තීරණය කරන්න කවුද කියලා. මෙතන ඉලෙක්ට්‍රෝනයක්, මෙතන ඉලෙක්ට්‍රෝනයක්. මෙතන ඔය විදිහට. දැන් තීරණය කරන්න කවුද කියලා. ඒ කියන්නේ මධ්‍ය පරමාණු. බලන්න මධ්‍ය පරමාණුවේ සංයුතා කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? හවුලට එක ගානේ 3ක් දාලා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. 3යි 2යි 5යි. සංයුතා කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? A ගේ සංයුතා කවච ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. සංයුතා කවචය කියන අවසාන කවචය. අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එයා පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වියදුයි. එහෙනම් මේ කවුද මේ? පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් කවුද මේ? තාම මේ පර්යන්ත පරමාණු දිහා දැක්කම තව තේරෙනවා. මේ පර්යන්ත පරමාණු හැම පරමාණුවක්ම එක ඉලෙක්ට්‍රෝන බැගින් තමයි හවුලට දාලා තියෙන්නේ. එක බැගින් දාලා නම් පුතේ එයා පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වියදුයි. හරි? එහෙනම් මෙයා පුතේ හයිඩ්‍රජන් B කියන්නේ හයිඩ්‍රජන් වගේ සංයුතා එකක් වන මූලද්‍රව්‍යයක්. A කියලා කියන්නේ පස්වෙනි කාණ්ඩේ කවුරු වගේද? නයිට්‍රජන් වගේ මූලද්‍රව්‍යයක්. ඒ අනුව ඔයාලට තේරෙන්න ඕනේ මේ ලියලා තියෙන්නේ ඇමෝනියා NH3 වලට අදාළව තිත් කතික සටහන. මේ ලියලා තියෙන පුතේ NH3 වලට අදාළව තිත් කතික සටහන. ඔයාලට NH3 වලට අදාළ තිත් කතික සටහන මම වෙනම ඇඳලා පෙන්නන්නම්.
මේ තියෙන්නේ නයිට්‍රජන්, මේ තියෙන්නේ හයිඩ්‍රජන් 3, B කියලා කියන්නේ හයිඩ්‍රජන්, තිතයි කතිරයයි, තිතයි කතිරයයි, තිතයි කතිරයයි. ඔන්න පුතේ එක සැරේ ඉලෙක්ට්‍රෝන ඉවරයි. ඒ ඇමෝනියා වලට දාලා තිත් කතිර සර. ඊට පස්සේ මේකට දාලා ලුයිස් ව්‍යුහය අඳින්න කියලා කිව්වොත් බැරි වෙලා හරි. ලුයිස් ව්‍යුහය අඳොත් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන කෙටි ඉරවල් වලින් නිරූපණය කරන්න. බන්ධන ඉලෙක්ට්‍රෝන කෙටි ඉරවල් වලින් නිරූපණය කරන්න. එක සැර ඉලෙක්ට්‍රෝන යුගල ඔය විදිහට තියාගන්න. කොහොමද තියාගන්නේ? වෙන ලුයිස් ව්‍යුහය. ඒ නිසා පුතේ පැහැදිලි වුණා A කියලා කියන්නේ කවුද? නයිට්‍රජන්. B කියලා කියන්නේ හයිඩ්‍රජන්. උත්තරේ අංක 1. මේ ප්‍රශ්නේ අඩුපාඩුවක් රූපේ තිබෙන නිසා ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මතක් වෙන්න ඕනි A කියන්නේ කවුද B කියන්නේ කවුද කියලා. හරි. ඒ නිසා මේ ගොඩක් හිතන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තමයි දාලා තියෙන්නේ. ඒකත් හරි. ඊගාට බලන්න. රූපේ දැක්වෙන්නේ වට්ටක්කා ශාකයෙන් ලබාගත් පුෂ්ප දෙකක් විදිහට. ඒ අනුව පරපරාගණය සඳහා තියෙන අනුවර්තනය අහනවා. මේ පුෂ්ප දෙක දැක්ක ගමන්ම තේරෙනවා. හරි. ළමයා ඒ සම්බන්ධව මතක නැත්නම් පරපරාගණයට පුෂ්ප තියෙන යෝග බාධකතාවයේ විෂම අසම පරිණතිය, බාහිරාවර්ති රේණු පීඩීම, සෝවන්දතාවය ඔය මොකවත් මතක නැතත් පුතේ. ළමයාට තේරෙන්න ඕනි මේක එක පුෂ්පයක්. ජායාංගයේ අනිත් පුෂ්පේ පුම්මාංගය. පුෂ්ප දෙක. හරි. ජායාංගයේ සහ පුම්මාංගයේ වෙන වෙනම පීඩන පුෂ්ප. එහෙනම් එක පුෂ්පයක තියෙන එක ලිංගයයි. එහෙනම් මේ මොන ලිංග පුෂ්පද? ඒක ලිංග පුෂ්ප. පුම්මාංගයයි ජායාංගයයි වෙන වෙනම පුෂ්ප දෙක තියෙනවා නම් ඒකට කියනවා අපි ඒකලිංග පුෂ්ප කියලා. එක පුෂ්පයක එක ලිංගයයි. වදමල් වල වගේ ජායාංගයයි භූමාංගයයි දෙකම එක පුෂ්පයක තියෙනවා නම් දිවිලිංග පුෂ්ප. හරි. දිවිලිංගික ශාක. හරි. එහෙනම් මේක ඒකලිංග පුෂ්පෙක තියෙන්නේ. ඒකලිංග පුෂ්ප තමයි මේකේ කාරණේ. එක පුෂ්පයක් ජායාංගික පුෂ්පය අනිත් එක භූමාංගික පුෂ්පය. වට්ටක්ක වල තියෙන බොරුමල් බඩේලිංගු නේද? බොරුමල් කියලා අපි කියන්නේ. බොරුමල් කියලා කියන්නේ මෙන්න මේක. මේක තමයි බොරුමල්. හරි. එහෙනම් ඒවා ඒකලිංග පුෂ්ප. එහෙනම් මේ අනුවර්තනය තමයි ඒකලිංග පුෂ්ප. අනුවර්තනය තමයි ඒකලිංග පුෂ්ප හදගන්නේ. ඒක හරියට. ඉක්මනට යන්න පුළුවන් ඒවා ඉක්මනට මේ පහත දැක්වෙන අවස්ථා අතරින් ඝර්ෂණය වැඩි කර ගැනීමට ක්‍රියා කළ අවස්ථාව වන්නේ. ඝර්ෂණය වැඩි කරගන්න මොනවද කරන්න පුළුවන් දේවල්? ඝර්ෂණ බලය කෙරෙහි අදාපදින සාධක කීයක් තියෙනවද? සාධක දෙකක් තියෙනවා පුතේ. මතක තියාගන්න ඝර්ෂණ බලය කෙරෙහි අදාපදින පුෂ්ඨවල වර්ග බලය බලපාන්නේ නැහැ. ඝර්ෂණ බලය කෙරෙහි අදාපදින්නේ පුෂ්ඨයේ ස්වභාවය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව. පුෂ්ඨයේ ස්වභාවය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව. කවුරු හරි දෙයකට අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් නැත්නම් අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ ක්‍රියාවේ බරට සමානව ඉහළට ඇතිවන ප්‍රතික්‍රියා බලයට. ඒ නිසා අභිලම්බ ප්‍රතික්‍රියාව හරියටම ඒ වස්තුවේ බරට සමාන වෙනවා. ඒ නිසා වස්තුවේ බර හෝ අභිලම්බ ප්‍රතික්‍රියාවත් පෘෂ්ඨයේ රළු හෝ සියුම් ගතිය පෘෂ්ඨයේ ස්වභාවය කියලා අපි කියනවා. ඒ ස්වභාවයත් පමණයි ඝර්ෂණ බලය කෙරෙහි බලපාන්නේ වර්ග බලය බලපාන්නේ නැහැ දරුවෝ. හරි. ඒ අවබෝධය තියාගෙන දැන් ඔයා මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න. ලිවීමේදී පෑන අල්ලන ස්ථානය රළු කරලා තියෙනවා. සමහර පෑන් වල නිකන් වටේට අනිත් තැන් වලට සාපේක්ෂව පොඩ්ඩක් කට්ට කපලා වගේ තියෙනවා. නේද? අතට අහු වෙන්න ඕනේ. රෆ් වෙන්න ඕනේ. නැත්නම් ලිස්සල යනවා පුතේ. ඒ නිසා ඒක හරි. ඝර්ෂණ බලය වැඩි කරගන්න තමයි ඒක කරලා තියෙන්නේ. ඒ නිසා ඒක හරි කියලා අපි ගමු. පාවාහන පතුල වාහන ටයර් කට්ට කපලා තියෙන්නේ ඝර්ෂණය වැඩි කරගන්න. මොකද අපිට පොළවේ ඇවිදින්න වාහන වලට පාරේ ලිස්සමකින් තොරව ගමන් කරන්න ඒ ඔක්කොම ඝර්ෂණ බලය තියෙනවා. යන්ත්‍රවල කැරකෙන ස්ථාන දෙකක් බෙයාරින් යදන්නේ. බෙයාරින් යදන්නේ පුතේ ඝර්ෂණය වැඩි කරන්න නෙමෙයි ඝර්ෂණය අඩු කරන්න. ඒ නිසා ඒක උත්තරයක් නෙමෙයි. කැරම් ලෑල්ලකට පවුඩර් දාන්නේ, බෝරික් කුඩු දාන්නේ පුතේ ඝර්ෂණය වැඩි කරන්න නෙමෙයි ඝර්ෂණය අඩු කරන්න. ඒ අනුව A සහ B කියන පළවෙනි උත්තරෙම නිවැරදි. A සහ B කියන පළවෙනි උත්තරෙම නිවැරදි. ලොකුට සාධාරණ දේවල් මේවා දාන්න ඕගොල්ලෝ. ඊගා ප්‍රශ්නේ බලන්න පුතේ බෝඩ් එකේ තියෙනවා කියවන්න. මෙම ඇටෝමේ බල්බය දැල්වීමට නම් ද්‍රාවණය ලෙස පහත් දැක්වෙන කුමන ද්‍රාවණ කාණ්ඩයක් භාවිත කළ හැකිද? හරි. මේ ද්‍රාවණ මොනවා වුණත් මේ ප්‍රශ්නේ මොනවා වුණත් හරි. ඔයා දැනගෙන ඉන්න ඕනේ මෙච්චරයි. විදුලිය ගමන් කරන ද්‍රාවණ මොනවාද? විදුලිය ගමන් කරන්නේ නැති ද්‍රාවණ මොනවාද? සහසංයෝජ ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. බොහොමයක් සහසංයෝජ ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. අයනික ද්‍රාවණවල හරි විශේෂ ගුණාංගයක් තමයි ජලීය සහ විලීන ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරනවා. එහෙනම් ඔයා බලන්න මේ ද්‍රාවණ වලින් අයනික ද්‍රාවණ විතරක් තියෙන්නේ මොනවද කියලා. හරි. සහසංයෝජ නැතුව අයනික විතරක් තියෙනවා නම් ඒ ද්‍රාවණ වලින් පමණයි කරන්ට් එක ගමන් කරන්නේ. ඒ නිසා දැන් බලන්න මේක අහන්නේ බල්බේ දැල් දෙන්න නම් විදුලිය ගමන් කර යුතුයි. විදුලිය ගමන් කරන්නේ විතර අයනික ද්‍රාවණ පමණයි. එහෙනම් බලන්න පළවෙනි උත්තරේ. සෝඩියම් ක්ලෝරයිඩ් දැක්ක ගමන් හරි. ග්ලූකෝස් දැක්ක ගමන් වැරදි.
සීනි දෙක එක මම වැරදි සහ සංයෝජයි සෝඩියම් ක්ලෝරයිඩ් හරි. සෝඩියම් ක්ලෝරයිඩ් හරි කොපර් සල්ෆේට් හරි දෙන්නම හරි. කොපර් සල්ෆේට් හරි ග්ලූකෝස් වැරදි. ඒ නිසා මොන ද්‍රාවණ දෙක දැම්මම පුතේ බල්බේ දැල් වෙන්නේ තුන්වෙනි පිටුර නිවැරදි කියලා දැම්මම ඔයා හරි. තුන්වෙනි පිටුර නිවැරදි කියලා දැම්මම ඔයා හරි. බලන්න පුතේ ගායක. අමතර කාරණා කතා කරන්නේ නැහැ වැදගත් ප්‍රශ්නයක් තිබ්බොත් ඒක පොඩ්ඩක් රැඳෙනවා. තියරි මොනවා හරි උගන්වන්න දෙයක් තිබ්බොත් ඔයා පාඩම් කරන දෙයක් තිබ්බොත් ඔයා ඒක පාඩම් කරගන්න. දැන් බලන්න පුතේ. ශූන්‍යස්තිකයි තෙතමනයේ සහිත පරිසර ජීවත් වේ. සම්පෝෂී මෙන්ම විෂමපෝෂී පෝෂණ ආකාර ඇත. ඉහත ලක්ෂණ සියල්ලක්ම දරන ජීවීන් කවුද තියෙනවා? දිවීර තියෙනවා, බැක්ටීරියා කාණ්ඩ තියෙනවා, වෛරස් තියෙනවා, ප්‍රොටිස්ටාව කියලා. ප්‍රොටිස්ටා කියන්නේ කවුද? ප්‍රොටිස්ටා කියන්නේ රාජධානිය. ප්‍රොටෝසෝවා සහ ඇල්ගී විදිහට මේගොල්ලෝ කාණ්ඩ දෙකකට බෙදෙනවා පුතේ. ප්‍රොටිස්ටා කියන්නේ රාජධානියක්. එයා කින්ඩම් එකක් නේ පුතේ. රොබර්ට් විටේකර් බෙදුවේ Monera protista fungi plantae animalia. Monera protista fungi plantae animalia. Monera protista fungi plantae ඊට පස්සේ animalia මෙන්න රොබර්ට් විටේකර්ගේ राजधानी पहे वर्गीकरण RH विटेकरගේ राजधानी पहे वर्गीकरण මෙතන පුතා මෙන්න මේ ප්‍රොටිස්ටාවෝ හරි මේ ප්‍රොටිස්ටා කියන කට්ටිය මෙතන මකන්න බෑ ප්‍රොටිස්ටා කියන කට්ටිය කොටස් දෙකකට බෙදෙනවා මම මේක මෙතන බෙදන්නම් ප්‍රොටිස්ටාව බෙදෙනවා නැත්නම් මෙතනත් පුළුවන් හරි ප්‍රොටිස්ටාව බෙදෙනවා ප්‍රොටෝසෝවා දන ඇල්කි ඔන්නෝම කාණ්ඩ දෙකක් ඒ බව මතක තියාගන්න මේ ටික මතක නැත්නම් මේ ටිකක් දාගන්න මෙයාලගේ කාණ්ඩ දෙකක් තියෙනවා ප්‍රොටිස්ටා කියන රාජධානියේ කාණ්ඩ දෙකක් තියෙනවා ප්‍රොටෝසෝවා සහ ඇල්කි කියන දැන් මේ ලක්ෂණ තියෙන කාගෙද කියලා බලන්න. ශූන්‍යස්තිකයි. දිලීර ශූන්‍යස්තිකයි. අපිට පැහැදිලිවම පුතේ මේ ශූන්‍යස්තික කියන ලක්ෂණය තුල මෙයයි අයින් කරලා දාන්න පුළුවන්. එහෙමයි. හැම ළමෙක්ම මේ තියරි ටික 100%ක්ම දැනගෙන නැහැ නේ. හැම ළමෙක්ම 100%ක් කොහොම ටික දන්නේ නැහැ නේ. ඒ නිසා Taman දන්න පොඩි දේවල් වලින් ප්‍රශ්නේ උපරිම සම්භාවිතාවයක් හරි පැත්තට ගේන්න උත්සාහ කරනවා. මෙතන ළමයි දන්නවා ශූන්‍යස්තිකයි කියන්නේ සංවිධානීය න්‍යෂ්ටියක් තියෙනවා. න්‍යෂ්ටි පටල වලින් ආවරණය වෙලා වර්ණ දේහ ක්‍රොමැටින් කියන නේද? ක්‍රොමැටින් කියන ප්‍රෝටීන ඇතුලේ වර්ණ දේහ තුල DNA ගබඩා කරලා තියෙනවා නම් එවැනි සංවිධානාත්මක න්‍යෂ්ටියක් තියෙන එක තමයි අපි ශූන්‍යස්තිකයි කියලා කියන්නේ. බැක්ටීරියා සහ වෛරස් වගේ අයුදේ ඒගොල්ලෝ ප්‍රාග්න්‍යස්තිකයි. එයාලගේ සංවිධානාත්මක න්‍යෂ්ටියක් නෑ. සයිලෝප්ලාස්මයේ තනින් තන DNA තියෙනවා. තනින් තන DNA කැලේ තියෙනවා. නැත්නම් ප්ලාස්මිඩ ආකාරයට තියෙනවා. චක්‍රාණුකූලව තියෙන DNA වලට කියනවා ප්ලාස්මිඩ කියලා. කිසිම පිළිවෙලක් නැහැ නේද? ඒගොල්ලෝ ප්‍රාග්න්‍යස්තිකයි. එහෙනම් මේ වෙන මොකුත් දන්නේ නැති ළමෙකුට උනොත් හරි මෙතන ඒගොල්ලෝ තෙත සහිත පරිසරයක ඉන්නේ සම්පෝෂිත විෂමපෝෂිත ඒ සම්බන්ධව අවබෝධයක් නැතත් ඔයා තේරුම් ගන්න ඕනේ මේ පළවෙනි ශූන්‍යස්තික කියන වඩන්තිය තුළ සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැති කට්ටිය කියන ප්‍රාග්න්‍යස්තිකයි වෛරස් සහ බැක්ටීරියා ප්‍රාග්න්‍යස්තිකයි කියලා ඒගොල්ලෝ අයින් කළා දාලා 50%ක සම්භාවිතාවයකට එන්න පුළුවන්. ඊගාට තේරුම් ගන්න. ස්වම්පෝෂී මෙන්ම විෂමපෝෂී ආකාර දෙක. ස්වම්පෝෂී මෙන්ම විෂමපෝෂී ආකාර දෙක. පුතේ මතක තියාගන්න. දිලීර කියන්නේ කවුද? විෂමපෝෂී. අපි වගේම ඒ කියන්නේ සතුන් වගේ පුතේ. දිලීර කියන්නේ විෂමපෝෂී ජීවි කොටසක්. විෂමපෝෂී. ඒක නිසා මෙයා ගන්නත් බෑ. එහෙනම් පුතේ ඉහත ලක්ෂණ තෙතමනේ සහිත පරිසරවල ජීවත් වෙනවලු. ස්වම්පෝෂී විෂමපෝෂී ආකාර ඉන්නවා. මොකද මේ ප්‍රොටිස්ටා කියන රාජධානියේ මේ ඇල්ගී කියන කට්ටිය පුතේ ඇල්ගී කියන්නේ ඩයටම පුල්වා ඒ වගේ අයනි ක්ලැමිඩෝමොනාස්ලා මේගොල්ලෝ කොළ පාටයි මේගොල්ලෝගේ තියෙන පුතේ මොනවද ක්ලෝරෝෆිල් වර්ණ හරිතප්පද තියෙනවා ඒ නිසා මේගොල්ලෝ ප්‍රවාහ සංශ්ලේෂණය කරනවා ඒ නිසා මෙයාලගේ ප්‍රොටිස්ටාවන්ගේ මේ කොට්ටාසයක් පුතේ ස්වම්පෝෂීන් මේගොල්ලෝ ස්වම්පෝෂීන් හරි වැදගත් දේවල් ටිකක් තිබ්බොත් අපි ලියාගමු මේගොල්ලෝ පුතේ මතක තියාගන්න විෂමපෝෂීන් මේගොල්ලෝ විෂමපෝෂී
හරි මේගොල්ලෝ විසම පෝෂණ. ඒ නිසා ස්වයං පෝෂණ විසම පෝෂණ ආකාර දෙකම තියෙනවා. ඔයාට අමතක වෙච්ච සිද්ධාන්ත කාරණා ටිකක් මෙතන තියෙනවා කියලා මම හිතනවා. ඒ නිසා තත්පර 30ක් විතර දෙනවා මට ලියා ගන්න. මට ලියා ගන්න. මොනාරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න. මට බලන්න පුළුවන්. ස්පීඩ් වැඩි නම් ලියන පාඩේ මොකක් හරි කලර් එකේ අවුලක් තියෙනවා නම් මට දාන්න. chat එකට දාන්න නැත්නම් WhatsApp එකේ message එකක් දාන්න. මම ඒ ටික වෙනස් කරන්න. මේ ප්‍රශ්නේ ගොඩක් ලේසි මොකද තියෙදි ගොඩක් දැනගන්න අවශ්‍ය නැහැ. මේක දන්නවා නම් ඔයාට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් ප්‍රශ්නේ. මෙතන සමහර ළමයි ඉන්න පොතේ හැමදාම සම්බන්ධ වෙන ළමයි ඉන්නවා. ඒගොල්ලෝ මේ ටික සේරම දන්නවා. ඒගොල්ලෝ මේ ටික ඔක්කොම දැනගෙන තමයි මේ උත්තරේට ගියේ. එහෙම ළමයි ටිකුත් ඉන්නවා මම දන්නවා වැඩ කරන ළමයි සෙට් එකක් ඉන්නවා. අපි යන් ඊගා ප්‍රශ්නෙට. ස්ථිති විද්‍යුතය අධ්‍යක්ෂ කී අවස්ථාවන්නේ පහත දැක්වෙන ඒවා අතරින් කවරක්ද කියන ස්ථිති විද්‍යුතය කියන්නේ දන්නවනේ වස්තුන් දෙකක් ද්‍රව්‍ය දෙකක් එකිනෙකට පරිමදිනකොට වස්තුන්ගෙන් එක් වස්තුවකින් තවත් වස්තුවකට ඉලෙක්ට්‍රෝන එක් වස්තුවකින් තවත් වස්තුවකට කියන අතරම වස්තු දෙකේම ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙනවා. එතනදී ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමේ වෙනස පදනම් කරගෙන එක් වස්තුවක පෘෂ්ඨය දල ලෙසත් අනෙක් වස්තුවක පෘෂ්ඨය ඍණ ලෙසත් ආරෝපණ ලක් වෙනවා. පෘෂ්ඨ මත රැඳෙන ආරෝපණ එලෙස රැඳෙන ආරෝපණ වලට කියනවා අපි ස්ථිති විද්‍යුත් ආරෝපණ කියලා. ඉතින් එවැනි සංසිද්ධියක් ගන්න පුළුවන් රෙදි මදිනකොට පොතේ අපි දන්නවා රෙදි එක ඒ අයන් ස්ට්‍රීක් ඇතිලීමේදී එවැනි පෘෂ්ඨ අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අතරින් කවරක්ද කියලා නහන්නේ. ඔව් ඒ අනුව සේද රෙදි මැදීම හරි සේද හරි මොනවා හරි එසිලික් වගේ රෙදි මැදීමකට අනිවාර්යයෙන්ම ඕක වෙනවා. ඊළඟ CRT රූපවාහිනී තිරයක් අසල CRT කියලා හිතන්නේ පුතේ මේ අර පස්සේ ලොකුවට අර ගෙඩියක් වගේ තියෙන අර ඉස්සර කාලේ භාවිතා කරපු ඉස්සර කාලේ කියන්නේ දැන් අපි වල තියෙනවා. LED LCD නැතුව අනෙක් විශාල ප්‍රමාණයෙන් විශාල රූපවාහිනී වගේ තමයි CRT කියලා කියන්නේ. ඒකෙදිත් පුතේ අපි දන්නවා රෝම හැම ඇදලා ගන්නවා. හරි? රෝම හැම ඒකේ අර ඩිස්ප්ලේ තිරයට ඇදලා ගන්නවා. මොකද ඒකේ පුතේ බල්බ් එකකින් ඉලෙක්ට්‍රෝන ධාරාවක් තමයි එවන්නේ. ඉලෙක්ට්‍රෝන පම්පයක් තියෙනවා. ඒකෙන් ඉලෙක්ට්‍රෝන ධාරාවක් එවනවා. ඒ නිසා ඒකේ ඉලෙක්ට්‍රෝන රැඳීමක් සිද්ධ වෙනවා. හරි? LED සහ LCD වල එහෙම ඉලෙක්ට්‍රෝන ධාරාවක් නෙමෙයි බෑක් ලයිට් එකක් නේ තියෙන්නේ. වෙනම LED ලයිට් එකක් තියෙන්නේ. ඒකෙන් තමයි ඉමේජ් එක දෙන්නේ. අරගේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් එවන්නේ. ඒ නිසා මේක හරි. මේක හරි පුතේ. ඊගාට අලුත් පොලිතීන් පටල දෙකක් වෙන් කිවි. පොලිතීන් දෙකක් ඇල්ලද්දිත් මෙහෙම වෙන් කරද්දිත් සාපේක්ෂ චලනයක් තියෙනවා. ඒ දෙන්න අතර චලනයක් තියෙනවා. පිරිමැදීමක් තියෙනවා. ඒ නිසා එතනදිත් ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒ අනුව ඒකත් හරි. ඊගාට ලෝහයක් තදින් පිරිමැදීමේදී ලෝහවල කවදාවත් එහෙම වෙන්නේ නැහැ නේද? හරි. ඒ නිසා ලෝහයක් කියන එක ගන්න බෑ. ලෝහයක් කියන එක ගන්න බෑ. මේක නැතු ඉතුරු උත්තර ටික තියෙනවා බලන්න. ABC කියලා උත්තරයක් ගන්න. පළවෙනි එක ගත්තා නම් ඔයා හරි. පළවෙනි එක ගත්තා නම් හරි. පරිවාරක ද්‍රව්‍ය වල පමණයි පුතේ පිරිමැදීමේදී එහෙම ආරෝපණ හටගන්නේ. හරි. අන්නායක ද්‍රව්‍ය වල එහෙම ආරෝපණ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ස්ථිති විද්‍යුතයක් ඇති වෙන්නේ නැහැ. ඒවා ඇති වෙන්නේ ධාරා විද්‍යුතය. ඒ අනුව ධාරා විද්‍යුතයක් ගමන් කරවන්න පුළුවන්. ස්ථිති විද්‍යුතයක් ලෝහ වල ඇති වෙන්නේ නැහැ. ඒ අනුව ඒ උත්තරي ගන්න බෑ. D නැතු ඉතුරු උත්තර ටික හරි. D නැතු ඉතිරි ටික හරි. 18 19 මොන කාලයකට පස්සේ පුතේ ගාණක් තියෙනවා කම්මැලි කමෙන් හිටිය ගාණක් නැතුව නේද බලමු පුතේ ලස්සන ගාණක් තියෙනවා හදපු නැති අය ඉන්නවනේ ඉක්මනට හදන්න ඔයා මේ පේපර් එක කරපු නැති ළමෙක් නම් පාට මං පොඩි chance එකක් දෙනවා හරි විනාඩියකටත් වඩා විනාඩියක් විතර chance එකක් දෙනවා ඔයා මේක හදන්න මං ගාණ කියවන්නම් මේක පැහැදිලි නැති ළමයි ඉන්නවනේ සෝඩියම් සල්ෆේට් මවුල 0.1ක් ලබා ගැනීමට අවශ්‍ය වන සෝඩියම් සල්ෆේට් ප්‍රමාණය ග්‍රෑම් වලින් කොපමණද සෝඩියම් සල්ෆේට් මවුල 0.1ක් ලබා ගැනීමට අවශ්‍ය වන සෝඩියම් සල්ෆේට් ප්‍රමාණය ග්‍රෑම් වලින් කොපමණද කියලා සෝඩියම් සල්ෆේට් කියන්නේ මොකද සූත්‍රය මතක නැත්නම් ගාන හදන්න බෑනේ කොහොමද සෝඩියම් සල්ෆේට් සූත්‍රය මතක නැත්නම් තමයි ගාන හදන්න බෑ ඒ නිසා සෝඩියම් සල්ෆේට් ඔන්න මම ලේසි කරනවා සෝඩියම් සල්ෆේට් 0.1 මවුල ලබා ගන්න කොච්චර ස්කන්ධයක් ඕනද කියලා කොච්චර ග්‍රෑම් ස්කන්ධයක් ඕනද කියලා අපිට පුළුවන් නම් ගන්න හදන්න. එයාලගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ දීලා තියෙනවා. එක් පරමාණුවට සාපේක්ෂ පරමාණු ස්කන්ධ දීලා තියෙනවා. ඔයාලට මේක එකතු කරලා බීජයි කරගෙන සාපේක්ෂ අංක ස්කන්ධ ගන්න පුළුවන්. ඒ අනුව ඔයා කැමති විදිහට තර්ක වලින් හරි සමීකරණයකට ආදේශ කරලා හරි කොහොම හරි ගන්න හදන්න.
ගාන හදලා පුතේ විනාඩියකට වඩා අඩු කාලෙකදී chat එකට අනිවාර්යෙන් දාන්න පුතේ. හරි. සම්බන්ධ වෙලා ඉන්න ළමයිට මම වෙන විකාර කියන්නේ නැහැ නේ වෙන අය වගේ නේ. ඒ නිසා නැගිටින්න ආයිබෝන් කියන ඒ වගේ බයිල නැහැ මෙතන. හරි. ඒ නිසා මේ ගානක් හදලා chat එකට දාන්න කිව්වොත් ඒ වගේ දෙයක් අනිවාර්යෙන් කරන්න ඕන. තමයි ඊයේ කිව්වනේ. ඒ නිසා අනිවාර්යෙන් හදපු අය ගාන දාන්න. ඒ අනිත් ළමයි කෝ ඔක්කොලවෙන්න දාලා දිනව කවුද? චමෝද්‍යාද චමෝද්‍යද මතක නැහැ. එක්කෙනෙක් දාලා දිනව 14.2 කියලා බලමු උත්තරේ. ඒ ළමයා දාලා තියෙන 14.2යි. එයා හොඳයි බලමු. එයා හොඳ වුණත් මේ හරිය ගියත් වැරදුනත් එයා උත්තරයක් දෙන්නනේ මොකක් හරි. try කරලා තියෙනවා. බලන්න පුතේ. සෝඩියම් සල්ෆේට් වල සාපේක්ෂ අණු ස්කන්ධය හොයාගන්න. සෝඩියම් සල්ෆේට් වල සාපේක්ෂ අණු ස්කන්ධය හොයාගන්න පුළුවන්. සෝඩියම් වල 23යි, ඒ වගේ ඒවා 2යි, ධන සල්ෆර් වල 32යි, ඒ වගේ ඒවා 1යි, ධන ඔක්සිජන් වල 16යි, ඒ වගේ ඒවා 4යි. මේ වෙද්දී ඔයාලට මේවා පාඩම් නම් මේක MCQ නිසා මෙහෙම ගන්න එක කරගෙන ඉන්න ඕනේ නැහැ. තත්කාල දැන් නැහැ. මේ ටික එකතු කරලා බලන්නකො මෙතන 46යි. මෙතන 32යි. මෙතන 64යි. උතර එකතු කරාම 4යි 2යි 6යි 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 12යි එකක් ඉතිරි 6 3 9 9 4 13 1යි 14යි 142ක් තමයි ඉන්නේ මෙයාගේ සාපේක්ෂ අංශක 142යි. එහෙනම් දරුවෝ අහන්නේ මවුල 0.1ක් ගන්න අවශ්‍ය කරන ස්කන්ධේ මම හැමදාම මේ ගණන් වලදී ඔයාලට කියන දෙයක් තියෙනවා. දැන් ඒකත් මතක් කරගන්න මම හැමදාම කියන්නේ. ඔව් ගාන අදාළ නැහැ. අපි දන්න තැනින් ගාන පටන් ගන්නවා. හරි? ඔයාගේ මොන දේ ඇහුවොත් ඔයා දන්න දේ ලියන්න. ඔයා දන්නවා ඕනෑම සංයෝගයක සාපේක්ෂ අංක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් ගත්තා ග්‍රෑම් වලින් ගත්තා මෙතන මවුල එකක් තියෙනවා ඔයා දන්න දේ ලියන්න. සෝඩියම් සල්ෆේට් වල ග්‍රෑම් 142 සාපේක්ෂ අංක ස්කන්ධ 142යි. ඒ නිසා පුතේ ඔයා දන්න දේ ලියන්න. සෝඩියම් සල්ෆේට් වල සාපේක්ෂ අංක ස්කන්ධයට සමාන ස්කන්ධය. ඒ කියන්නේ 142යි ග්‍රෑම්. ග්‍රෑම් 142ක් ගත්තාම එතන තියෙනවා පුතේ මවුල එකක්. එතන තියෙනවා පුතේ මවුල එකක්. පැහැදිලිද? එහෙනම් ඔයාගෙන් අහන්නේ හරි. සෝඩියම් සල්ෆේට් ග්‍රෑම් 142ක් කියන්නේ මවුල එකක්. ඔයාගෙන් අහන්නේ මවුල 0.1ක ස්කන්ධය කියන්නේ. මවුල 0.1ක් ගන්න අවශ්‍ය ස්කන්ධ. එනවා වර මේක මාරු කරලා ලියන්න පුළුවන් මෙන්න. මවුල එකක් සමානයි. මවුල එකක් සමානයි 142යි ග්‍රෑම්. සෝඩියම් සල්ෆේට් වල මවුල එකක් කියන්නේ ග්‍රෑම් කොච්චරද? 142. එම නිසා 0.1යි මවුල. 0.1යි මවුල් ගන්න කොච්චර ස්කන්ධයක් ඕනද? අච්චරට මෙච්චර නම් මෙච්චර කොච්චර. හරි? මවුල එකක් කියලා කියන්නේ 142යි ග්‍රෑම් නම් එකක් කියන්නේ 142ක් නේ. ඒක 142ක් කියන්නේ. යාගේ සාපේක්ෂව ස්කන්ධය. ඕනෑම සංයෝගයක සාපේක්ෂව ස්කන්ධයේ සමාන ස්කන්ධයක් ගත්ත කියන පුතේ කියලා මවුල එකක්. මවුල එකක් කියන්නේ 142යි නම් 0.1යි මවුල් කියන්නේ කොච්චර? දැන් පුතේ මවුල්ට මවුල් කැපෙනවා. මවුල්ට මවුල් කැපෙනවා පුතේ. මෙතන සුළු කරාදී 142 එකෙන් බෙදුවා 142 වයිම සංඛ්‍යාවමයි. මේක දශමකින් ගුණ කරනවා කියන්නේ 10න් බෙදනවා. 10න් බෙදනවා කියන්නේ දශම ස්ථානයක් තියෙනවා. 14.2යි ග්‍රෑම් තමයි. ඔව් චමෝද්‍ය හරි. යා පුතා හොඳයි. 114.2යි කියන උත්තරේ නිවැරදි. මේක ඔය විදිහට තර්ක වලින් හිතලා ගන්න පුළුවන් පුතේ ළමයි. තර්ක වලින් හිතලා ගන්නත් පුළුවන් නැත්නම් සමීකරණයට දාලා හිතන්නත් පුළුවන්. මොකද්ද පුතේ සමීකරණ වලින් ගාන දන්නේ කොහොමද? මවුල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධ. එහෙනම් ස්කන්ධය හොයන්න පුළුවන්. මෙයා මේ පැත්තට ගිහින් මවුල ගාන ගුණ කරන්න මෞලික ස්කන්ධය. එහෙනම් දරුවෝ ස්කන්ධයේ සමානයි මවුල ගාන 0.1යි. මම ඒකක දාන්න නැතුව ඉන්නම්. මෞලික ස්කන්ධය හොයාගත්තා මෞලික ස්කන්ධය කියන්නේ සාපේක්ෂ ස්කන්ධයට තමයි 142යි. ඉතින් තා සරලව මේ වගේ මුකුත්ම කතන්දරයක් නෑ දරුවෝ. හිතන්න දෙයක් නෑ. නිකම්ම එනවා 0.1කින් ගුණ කරනවා කියන 10න් බෙදෙනවා. 14.2 ග්‍රෑම් කියන කිසිම ප්‍රශ්නයක් නැතේ. ඒ නිසා හැමෝම මේ ක්‍රම දෙකම හදාගන්න. හැමෝම මේ ක්‍රම දෙකම හදාගන්න. ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඊගාවේ බලමු. හිමෝෆීලියාව අවසාන MCQ එක. හිමෝෆීලියාව හේතු වන ප්‍රමුඛ ජානය කැපිටල් H වන අතර නිලීන ජානය සිම්පල් H වේ. ඒ අනුව හිමෝෆීලියාව වාහකයෙකු වන්නේ. වාහකයා කවුද කියලා අහන්නේ පුතේ. හිමෝෆීලියාව වාහකයා ගැන ඉගෙන ගන්න කලින් මම චුට්ටක් හිමෝෆීලියාව මතක් කරා. හිමෝෆීලියාව කියන්නේ මොකද්ද පුතේ? හිමෝෆීලියාව කියලා කියන්නේ ලිංග ප්‍රතිබද්ධ
ඡාන නිලීනියම් නිසා ඇති වෙන ප්‍රවේණික ආබාධය. අපි දන්නවා ප්‍රවේණික ආබාධ ඇති වෙන්න පුළුවන් වර්ණ දේ සංඛ්‍යාව වෙනස් වෙලා වර්ණ දේ විකෘති වෙලා ඡාන විකෘති වෙලා ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන ආකාර තුනක් විතර තියෙනවා. ඒකෙදි සමහර ඡාන තියෙනවා. ලිංගිකත්වයේ තීරණය කරන XY කියන වර්ණ දේ මත පීඩලා තියෙන X වර්ණ දේ ලිංගිකත්වයේ තීරණය කරන XY කියන වර්ණ දේ මත තියෙනවා. අලිංගික ලක්ෂණ තීරණය කරන ඡානක් පීඩලා තියෙනවා. ප්‍රතිබද්ධ වෙලා පීඩන. එහෙම පීඩන ඡානයක් තමයි වර්ණන්දතාවය සහ හිමෝෆීලියාවට අදාළ ඡාන කියලා කියන්නේ. එතනදී හිමෝෆීලියාදී වෙන්නේ පුතේ රුධිර කැටි ගැසීමට අදාළ ප්‍රෝටීනයක් හදන්න තියෙන ඡානයක්. ඒ සමහර මිනිස්සුන්ගේ හරි මොකක් වෙලාද? නිලීන වෙලා. අපි දන්නවා නිලීන ලක්ෂණයක් ප්‍රකාශ වෙන්න නම් නිලීන සමයෝගී විය යුතුයි. පුතේ නිලීන ලක්ෂණයක් ප්‍රකාශ වෙන්න නම් රූපානුදර්ශනයක් විදිහට බාහිර ප්‍රකාශ වෙන්න නම් නිලීන ලක්ෂණය සමයෝගී වෙන්න ඕන. මොකද විසමයෝගී වුණොත් ප්‍රමුඛ ලක්ෂණයක් තියෙනවනේ. එහෙම වුණොත් ලක්ෂණය ප්‍රකාශ වෙන්නේ නැහැ. මම ගාන කියලා දෙන්න කලින් හිමෝෆීලියාවේදී මතක තියාගන්න වෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒතර රුධිර කැටි ගහින්නේ නැහැ. රුධිර කැටි ගහින්නේ නැහැ කියන්නේ රුධිර කැටි ගැසීමේ ෆැක්ටර්ස් තියෙන සාධක ටිකක් තියෙනවානේ. රුධිර කැටි ගැහෙන නම් කැල්සියම් ධන දෙක එනවා. හරි විටමින් K ඕනේ. තව මොනවද? ඊට පස්සේ අදාළ කරන ප්‍රෝටීන ටික ඕනේ. අන්නේ ප්‍රෝටීන නිෂ්පාදනය කරන ඡාන මේ අයගේ පුතේ නිලීන සාධකයක් වෙලා තියෙනවා. කියන්නේ ඡානේ විකෘති වෙලා. හරි. එහෙනම් ඒක අවුලක් නැති අය කියන්නේ ඡාන ප්‍රමුඛ වෙලා තියෙන අයගේ රෝගේ නැති අයගේ රුධිර කැටි ගැහෙනවා. රුධිර කැටි ගැහෙනවා කියලා කියන්නේ මෙතන අදහස් කරන්නේ අනතුරක් හදිසි අවස්ථාවක් රුධිර වහනය වීමක් සිද්ධ වුණොත් එයාලගේ ඇඟ ඇතුළෙම ලේ එළියට යන එක රුධිර ප්ලාස්මාව එළියට යන එක වළක්වන්න යම්කිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන විශේෂිත ප්‍රෝටීන ආකාර වලින්. ඒකත් මම ඔයාලට කියලා දීලා තියෙනවා මතක නැත්නම් චුට්ටක් කියලා දෙන්න. හරි. ඔයාලගේ දේහයේ විතර මේක ඇඟිල්ලක් කියලා. හරි. මේ ඇඟිල්ල මෙහෙම කැපෙනවා. මෙහෙම කැපෙනකොට මේකේ තියෙන රුධිර පට්ටිකා කියලා જાතියක්. රුධිර පට්ටිකා කියනවා. මේක කැපෙන රුධිර පට්ටිකත් උහු කැපෙනවා. රුධිර පට්ටිකා 100ක් 200ක් එකවර කැපෙන්න පුළුවන් පුතේ. ඒ රුධිර පට්ටික විශාල ප්‍රමාණයක් කැපෙනවා. මේ රුධිර පට්ටිකා කැපෙනකොට මොකද වෙන්නේ? මේ රුධිර පට්ටිකා වලින් නිදහස් වෙනවා පුතේ. එන්සයිම් එකක්. ඒ තමයි මොකද්ද? තොම්බෝප්ලාස්ටින් කියලා එන්සයිම්. තොම්බෝප්ලාස්ටින් කියලා එන්සයිම්. මේ එන්සයිම් එකට පුළුවන් ප්‍රෝතොම්බින් කියලා අක්‍රිය ප්‍රෝටීනයක් තියෙනවා. අක්‍රිය ප්‍රෝටීනයක් කියන්නේ එන්සයිම් එකක්. ප්‍රෝතොම්බින්. මෙයාව තොම්බින් බවට වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ එන්සයිම් එකට. තොම්බින් කියලා සක්‍රිය කරන්න පුළුවන්. තොම්බින්. ඊගාවට තව අක්‍රිය ප්‍රෝටීනයක් තියෙනවා. අගට නෝජන් කියලා කැලේ එනවනම් මේක අක්‍රියයි. හරි. කේසිනෝජන් ඒ වගේ මේක ෆයිබ්‍රිනෝජන්. මේ ෆයිබ්‍රිනෝජන් සක්‍රිය තත්ත්වයට පත් කරන්න පුළුවන් මේ තොම්බීන්ට. අන්න සක්‍රිය තොම්බීන් වගේ ෆයිබ්‍රිනෝජන් මොනවා කරනවද? ෆයිබ්‍රින් කරනවා. ෆයිබ්‍රින් කියන්නේ ප්‍රෝටීන්. සක්‍රිය ප්‍රෝටීන්. මෙන්න මේ සක්‍රිය ප්‍රෝටීනේ මගින් මේ ඩැමේජ් වුණ තැන පුතේ නූල් වගේ දැලක් වදිනවා. එතකොට මොකද වෙන්නේ? මේ රුධිරයේ තියෙන රුධිර සෛල ඇවිල්ලා පුතේ මේ දැලේ බ්ලොක් වෙනවා. නිකන් කුණු කාණුවක් හිතර ගන්නකො. ඔයාලගේ ගේ ගාව කුණු කාණුවක් තියෙනවා. ඔයා ඒකට ගිහිල්ලා චූටි සිදුරු තියෙන දැලක් දානවා. හරි. ඒ දැල දැම්මට පස්සේ කුණු ටික ඇවිල්ලා මොකක් කරනවද? දැලේ බ්ලොක් වෙනවා. දැලේ බ්ලොක් වුණාට පස්සේ එතනින් පස්සේ අර වතුර ටික ගන්න එක මොකක් කරනවද? නැවතෙනවා. හරි. ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. දැලක් බඳිනවා ෆයිබ්‍රින් මගින් දැලක් බඳින්න. ඔතන කැල්සියම් 2+ අයන එකක් ඕනේ වෙනවා. හරි. විටමින් වර්ගත් අවශ්‍ය වෙනවා. ඒ වගේ සාධක ඔක්කොම එකතු වුණාම තමයි මේ වැඩේ වෙන්නේ. එහෙනම් හදිසි රුධිර වහනයකදී වාගේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් සාමාන්‍ය මිනිස්සුන්ගේ මේ මෙකනිසම් එක මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. එයාගේ ලේ එළියට එන්නේ නැතුව ඒක සම්පූර්ණයෙන් නවත්තන්න බෑ. ඒ නවත්තන එකට සපෝට් එකක් දෙනවා. අපි බාහිරින් අයිස් තියලා නේද? තද කරලා බැඳලා ලියන එක නවත්තනවා වගේම දේහයේ ඇතුළේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ ප්ලාස්මා එළියට එන එක නතර කරන්න. දැලක් බැඳලා රුධිර සෛල හිර කරනවා. එතකොට රුධිර කැටි ගැහෙනවා. හරි. ඒ කැටි ගැසීමට තමයි කියන්නේ රුධිර කැටි ගැසීම කියලා. ඒ ඇරෙන්න දේහයේ තැන් වල කැටි ගැසීම නෙමෙයි.
දේහය තැන් වල රුධිරය කැටි ගැසෙනවා. මේ අත්‍යවශ්‍ය මේ ප්‍රෝටීන් මේ වගේ තව ප්‍රෝටීන් තියෙනකොට මේ ප්‍රෝටීන් හිඟ වුණාම අත්‍යවශ්‍ය ප්‍රෝටීන් හිඟ වුණාම තැන් වල රුධිර කැටි ඇති වෙනවා. ස්ටොක් කියන තත්ත්වය ආඝාතය කියන තත්ත්වය ඇති වෙන්නේ. උග්ග ප්‍රදාහය නෙෆ්‍රයිටිස් වගේ තත්ත්වයකදී අත්‍යවශ්‍ය ප්‍රෝටීන් අපේ ඇඟෙන් අයින් වෙලා එහෙම වෙන්නත් පුළුවන්. හරි? එහෙම වෙන්න පුළුවන්. මේ කියන්නේ එහෙම තත්ත්වයක් නෙමෙයි. හදිසි තත්ත්වයක් ආවොත් රුධිර කැටි ගැසීමේ සාධක ටික තියෙනවා නම් රුධිර කැටි ගස්සලා අධික ලේ වහනය කියන එක නවත්තනවා. මේ හිමෝෆිලියා කියන එකේ අවුල තමයි පුතේ. හිමෝෆිලියා කියන එකේ අවුල තමයි එයාලට මේ කියන ෆැක්ටර්ස් ටික නැහැ. මේක එක සාධකයක් හරි අඩුයි. එතකොට මේ ක්‍රියාවලිය වෙන්නේ නැහැ. ඒ නිසා පුතේ පොඩි හරි අනතුරක් වුණොත් ලේ යන එක නවත්ත ගන්න අමාරුයි. ඒ නිසා ලේ ගිහිල්ලා එයාව මැරෙන්න උනත් පුළුවන්. ඒක තමයි හිමෝෆිලියා එකේ තියෙන කතන්දරේ. හරි? ඔය තමයි එතකොට ලේ කැටි ගැසීමට අදාළව යාන්ත්‍රණය. ඒකත් මතක නැති අය ඉක්මනට මතක් කරගන්න. ඒකත් දාගන්න. ඔක තමයි ලේ කැටි ගැසීමට අදාළ යාන්ත්‍රණය. ඒක වෙන්නේ මෙතන තියෙන පට්ටිකා මගින්. මේ තියෙන රුධිර පට්ටිකා. රුධිර පට්ටිකා වල තමයි ඔක තියෙන්නේ. රුධිර පට්ටිකා. ඒ ටික හරියට. ඊගාවට අපි රෝගයට යමු. ඊගාට අපි රෝගයට යමු. මෙතන මොකද්ද මේ නිලීන සාධකයේ නිලීන ජානය H ප්‍රමුඛ ජානය කැපිටල් H කියලා අපි දන්නවා ප්‍රවේණි විද්‍යාවේදී ප්‍රමුඛ ජාන සංකේතවත් කරන්නේ ඉංග්‍රීසි යෝඩියේ කැපිටල් ලකුණෙන් නිලීන ජාන සංකේතවත් කරන්නේ ඉංග්‍රීසි යෝඩියේ සිම්පල් ලකුණෙන්. දරුවෝ කිසියම් ලක්ෂණයක් තීරණය කරන්න එකිනෙකට ක්‍රියා කරන ජාන දෙකක් තියෙනවා. අපි ඒවට ඇලිල කියලා කියනවා. නැත්නම් මෙන්ඩල් සාධක කියලා කිව්වා. අපි ඒවට වර්තමානයේදී ජාන කියලා කියනවා. හරි. එහෙනම් මේ XY වර්ණ දේ දෙක සැලකුවොත් හරි. මෙහෙම X වර්ණ දේ දෙක ඔය වගේ. X කියලා ගත්තොත් ඒ වර්ණ දේ දෙක ඔය වගේ. Y කියලා ගත්තොත් XY කියලා පිරිමීට අදාළව ජාන ගත්තොත් එහෙම XY කියන ජාන Y කියන වර්ණ දෙක හරි X කියන වර්ණ දෙක මේ වගේ Y කියන වර්ණ දෙක X ට සාපේක්ෂව ටිකක් පොඩි. දැන් මෙතන මොකක් හරි දැන් මේ ලිංගික ලක්ෂණ තීරණය කරන වර්ණ දෙක මේක තුල තියෙන ලිංගික ලක්ෂණයන්ට ප්‍රධාන වශයෙන් ලිංග තීරණය කරන ජාන. හැබැයි අලිංග ලක්ෂණ තීරණය කරන ජානත් මේක තියෙන්න පුළුවන්. අලිංග ලක්ෂණ තීරණය කරන ජානත් ලිංග වර්ණ දෙක අතරින් මොන වර්ණ දෙකේ වලද X වර්ණ දෙක තියෙන්න පුළුවන්. හරි X වර්ණ දෙක තියෙන්න පුළුවන්. ආපහු මම කියනවා XY යනු ලිංගිකත්වයේ තීරණය කරන ජාන. හරි XY යනු ලිංගිකත්වයේ තීරණය කරන ජාන පිළින වර්ණ දෙක. හරි එම වර්ණ දෙක අතරින් X වර්ණ දෙකේ මත පුතේ අලිංගික ලක්ෂණ තීරණය කරන ජානක් තියෙන්න පුළුවන්. ප්‍රතිබද්ධව පවතින්න පුළුවන්. එහෙම තියෙන අවස්ථාවක් තමයි හිමෝෆිලියාව කියලා කියන්නේ. හරි හිමෝෆිලියාව කියලා කියනවා. හිමෝෆිලියාව තුළින්ම මේ සමයෝගී විසමයෝගී අවස්ථාවක් පැහැදිලි කරනවා. දැන් අපි හිතමු මේ X වර්ණ දෙක මත කියන්නේ මේ කාන්තාවක් නේ XX කියන්නේ මොකද කාන්තාව. XX කියන්නේ කාන්තාව. XY කියන්නේ පිරිමි. ඒ සම්බන්ධව දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා. විශේෂයෙන් 11 වසරට. මෙතනදී මේ ජාන දෙකම කැපිටල් H කියලා තිබ්බොත් මේ ජාන දෙකම කැපිටල් H කියලා තිබ්බොත් H වලින් සංකේතවත් කරන්නේ ප්‍රමුඛ ජානය. ඒ කියන්නේ පුතේ ජානය ප්‍රමුඛයි කියන්නේ ප්‍රෝටීන් වල ප්‍රශ්නයක් නැහැ. ප්‍රෝටීන් හැදෙනවා. ඒ කියන්නේ ලේ කැටි ගහනවා. එයා රෝගී නෙමෙයි. එයා නිරෝගී. එහෙනම් XX නම් පුතේ පැහැදිලිවම කාන්තා. XX නම් පුතේ කාන්තා. ඒ වගේම ජාන දෙකම ප්‍රමුඛයි නම් දෙන්නම එක වගේ නම් ජාන දෙක ක්‍රියාකාරීත්වයෙන් සමානයි නම් පුතේ මතක තියාගන්න. ඒකට අපි කියනවා සමයෝගී කියලා. ජාන දෙකම ක්‍රියාකාරීත්වයෙන් සමානයි නම් පුතේ ඒකට කියන මොන යෝගීද? සමයෝගී. දැන් අපි තව අවස්ථාවක් ගමු. ජාන දෙක ක්‍රියාකාරීත්වයෙන් වෙනස් අවස්ථාවක් ගමු. ජාන දෙක ක්‍රියාකාරීත්වයෙන් වෙනස් අවස්ථාවක් ගමු. මේක ගමු. ඔන්න තියෙන X වර්ණ දෙක. X වර්ණ දෙකක් තියෙනවා. මෙතන කැපිටල් H මෙතන සිම්පල් H. තව අවස්ථාවක් ඔයත් එක්කම අඳින්න. මෙතන තව X වර්ණ දෙකක් තියෙනවා. මෙතන පුතේ සිම්පල් H මෙතනත් පුතේ සිම්පල් H. දැන් අපි මේ දෙන්න වෙන් කරගමු. මෙන්න මේ අවස්ථා තුන සලකන්න. 1 2 3 කියන අවස්ථා දෙක. අවස්ථා තුන බලන්න. මේ අවස්ථාවලදී පුතේ මේ අවස්ථාවලදී ඔයා බලන්න මේ ජාන දෙක ක්‍රියාකාරීත්වයෙන් සමානයි.
වගේම ඥාන දෙක ප්‍රමුඛයි. ඉංග්‍රීසි වලින් කැපිටල් අකුර නම් ප්‍රමුඛයි. එහෙනම් මෙහෙම HH කියලා තිබ්බොත් පුතේ HH කියලා තිබ්බොත් මේක පුතේ ප්‍රමුඛ සමයෝගී. ප්‍රමුඛ සමයෝගී. ප්‍රමුඛ වගේම ඥාන දෙක ක්‍රියාකාරීත්වය සමානයි. ඥාන දෙක ක්‍රියාකාරීත්වය සමානයි නම් පුතේ සමයෝගී. ඒ වගේම රෙසෙසිව් මේ නිලීන සාධක දෙකක්. නිලීන සාධක උනත් එකට තියෙනවා නම් පුතේ සමයෝගී. හැබැයි ඒවට කියනවා නිලීන සමයෝගී කියලා. ඒවට කියනවා නිලීන සමයෝගී. ඒවට කියනවා නිලීන සමයෝගී. එහෙනම් මේක නිලීන සමයෝගී, මේක ප්‍රමුඛ සමයෝගී. X H Y H capital H සහ simple H තිබ්බොත් මේක පුතේ මොකද්ද? විෂම යෝගී. ඇයි විෂම යෝගී කියන්නේ? ඉස්සලාම මේ ගාන තේරුම් ගන්න කලින් මේ ගැටලුව निराකරණය කරන්න කලින් ඔයා මෙන්න මේ ගැන අවබෝධයක් තියෙනවා. මේ ඥාන දෙක ක්‍රියාකාරීත්වයෙන් එකම නම් ප්‍රමුඛයි නම් සමයෝගී. හෝ නිලීනයි නම් සමයෝගී. ප්‍රමුඛයි නම් ප්‍රමුඛ සමයෝගී. ඥාන දෙකම නිලීන අවස්ථාවේ තියෙනවා නම් ක්‍රියාකාරීත්වයෙන් සමානයි නම් ඒක නිලීන සමයෝගී. ඥාන දෙක ක්‍රියාකාරීත්වයෙන් වෙනස් නම් පුතේ ඒවට කියනවා විෂම යෝගී. හරි? එහෙනම් මූලික අවබෝධයක් සමයෝගී සහ විෂම යෝගී පිළිබඳව ගන්න ඕනේ. ඥාන දෙක ක්‍රියාකාරීත්වයෙන් සමානයි නම් සමයෝගී. ක්‍රියාකාරීත්වයෙන් වෙනස් නම් පුතේ විෂම යෝගී. XX කියන වර්ණ දෙක තියෙනවා නම් පුතේ ඒක කාන්තා, XY තියෙනවා නම් ඒක පිරිමි කියලා අපි ගන්නවා. දැන් මම පැහැදිලි කරන්න හදන්නේ දෙන්නම ප්‍රමුඛයි නම් හරි ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ ඥාන දෙකෙන් අදාළ ප්‍රෝටීන් හදන්න පුළුවන්. ප්‍රෝටීන් හදනවා කියන්නේ ලේ කැටි ගහනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කවුද? නිරෝගී කාන්තාවක්. මේ කවුද පුතේ? නිරෝගී කාන්තාවක්. මේ වගේ ලක්ෂණයක් තිබ්බොත් මේ වගේ ඥාන සැකස්මක් තිබ්බොත් නිරෝගී කාන්තාවක්. ඊගාර මේක බලන්න. දෙන්නම විෂම යෝගී. දෙන්නම විෂම යෝගී නම් පුතේ ලක්ෂණය මොකද්ද? එයා දෙන්නම විෂම යෝගී මොන විෂම යෝගීද? සාධක දෙකම ඥාන දෙකම රෙසිසිව්. සාධක දෙකම නිලීනයි. නිලීනයි පුතේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. නිලීන ලක්ෂණයක් සමයෝගී වුණොත් අදාළ රෝගය ප්‍රකාශ කරනවා. එහෙනම් ඥාන දෙකම පුතේ නිලීනයි. ප්‍රෝටීන් හදන්නේ නැහැ ඥාන දෙකෙන්ම. ඒ නිසා මේ රෝගී කාන්තාවක්. මේක XX ඒ කියන්නේ මේක රෝගී කාන්තාවක්. රෝගී කාන්තාව. මතක තියාගන්න හිමෝෆීලියාවේ රෝගී කාන්තාවන් සමාජය තුළ නැත. ඇයි? මේක මාරාන්තික අවස්ථාවක් නිසා පුතේ කලල අවධියේදී මිය යන බව මතක තබා ගන්න. මේක කලල අවධියේදී මිය. කලල අවධියේදීම මිය. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඊළඟ මේ අවස්ථාව බලන්න. මේ අවස්ථාව බලන්න. කැපිටල් H එකයි ප්‍රමුඛ සාධකයයි නිලීන සාධකයයි තියෙනවා. ඒ කියන්නේ මොන යෝගීද පුතා? විෂම යෝගී. මතක තියාගන්න. නිලීන ඥානයක් තිබ්බේ පළියට රෝගේ ප්‍රකාශ වෙන්නේ නැහැ. මොකද ප්‍රමුඛ ඥානයක් තියෙන හින්දා නිලීන ඥානය ප්‍රමුඛයා විසින් මොනව කරනවද? යටපත් කරනවා. හරි ලූලා නැති වුණොත් පුතේ කණයා පඬිතෙන්නේ නේද? ඒ නිසා ඒ වගේ තමයි. මෙයා නැති තැන ප්‍රමුඛ ඥාන එකක්වත් නැති තැන නිලීනයා ලක්ෂණය ප්‍රකාශ කරනවා. හරි පන්තියේ නායකයා නැති වුණොත් උපනායකයා එදාට වැඩ වෙන්න. ඒ වගේ තමයි. මෙතනත් එහෙම පුතේ මේ දෙන්නාම නිලීනයි ප්‍රමුඛයා නැති නිසා මෙයාගේ රෝගය පෙන්වනවා. ලක්ෂණයක් විදිහට ප්‍රකාශ කරා. මෙතන එක ප්‍රමුඛ සාධකයක් හරි ඉන්න නිසා පුතේ නිලීන සාධකෙට ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා මෙයා රෝගී කාන්තාවක් නෙමෙයි. XX නිසා පුතේ කාන්තාවක් රෝගී කාන්තාවක් නෙමෙයි. හැබැයි නිරෝගීත් නෙමෙයි. මෙයා ඇතුලේ රෝගී ඥානයක් තියෙනවා. ඒ කියන්නේ නිලීන ඥානය තියෙනවා. ඒ නිසා පුතේ මෙයාට පුළුවන් මේ කාන්තාවට පුළුවන් මොකක් කරන්නද? මේ රෝගය තවත් පරම්පරාවකට ඇඟ ඇතුලේ තියාගෙන ගෙනියන්න. හරි? ජන්මානු හරහා ගෙනියන්න පුළුවන්. ඒ නිසා පුතේ මේ වගේ රෝග පතුරවන අයට අපි කියනවා කවුරු කියලාද? වාහක කාන්තා කියලා. එහෙනම් මේ තියෙන පුතේ වාහක කාන්තාව. වාහක කාන්තාව. වාහක කාන්තාව. ඔන්න ඒ සම්බන්ධව යම් අවබෝධයක් තියෙනවා. එහෙනම් XX වෙලා හරි? XX වෙලා දෙන්නම කැපිටල් වුණොත් නිරෝගී කාන්තාව. දෙන්නම නිලින සාධකේ වුණොත් සිම්පල් වුණොත් ඒක රෝගී කාන්තාවක්. ඊට පස්සේ විෂමයෝගී අවස්ථාවක් ආවොත් ඒක වාහක එනම් මතක තියාගන්න හිමෝෆිලියාවේ කාන්තාවක් නැහැ ඒක මාරක අවස්ථාවක්. හරි ඊගාව කාරණේ XY කියන අවස්ථාව. අපි බලමු. XY කියන පිරිමින්ගේ තියෙන පුළුවන් ආකාර මොනවාද? මෙන්න තව සැකස්මක් යන්න කොහොමද? ඒකත් XY. XY නම් පිරිමි පුතේ. හරි දැන් මෙතන තියෙනවා ඥානයක් මෙහෙම. කැපිටල් H.
x වර්ණ දෙහි එකක් විතරක් තියෙන හින්දා හරි එකක විතරයි අපිට අදාළ ජානේ අඳින්න මොකද y වර්ණ දෙහි ඒ ජානේ නැහැ. තියෙන්නේ ලිංග ප්‍රතිබද්ධ ඒ ජාන ප්‍රතිබද්ධ වෙලා තියෙන xy වර්ණ දෙය අතරින් x වර්ණ දෙයට පමණයි කියන එක මතක තියාගන්න. මෙයාගේ තියෙන මෙතන simple h. දැන් බලන්න. මෙයා මොන වගේ කෙනෙක්ද කියලා මට අවබෝධයක් ඔයගොල්ලෝ තේරුම් ගන්න. මෙයා මොන වගේ කෙනෙක්ද? මේ වගේ ජාන සැකස්මක් තිබ්බොත් මෙයා කවුද? පිරිමියෙක්. xy නම් පිරිමියෙක්. හරි. මෙයා නිරෝගීද රෝගීද වාහකද කියලා කියන්න මට. නිරෝගීද රෝගීද වාහකද? ඔව් පුතේ තියන්නේ එක ජානයක් විතරයි. එහෙනම් එයාගේ ලක්ෂණය ප්‍රකාශ කරනවා. මොකද x වර්ණ දෙයට වඩා y වර්ණ දෙයේ කොට නිසා මේ x ට අදාළ අනුරූප ජාන ගොඩක් y වල නෑ පුතේ. මේ කොටස නැති නිසා x ට අදාළ අනුරූප ජාන ගොඩක් y වර්ණ දෙයේ නැත. ඒ නිසා මෙයා පෙන්වන්නේ මොන ලක්ෂණයද? ඒක රූපානුදර්ශයක්ද ප්‍රකාශයක්. ඒ නිසා මෙහෙම හිටියොත් ප්‍රමුඛ ලක්ෂණ එකක් තියෙනවා නම් ඒ අවස්ථාව සලකන්නේ නිරෝගී පිළිවි කියලා. මෙයා නිරෝගී පිළිවි. ඊගාට මේ අවස්ථාව. මෙතනදී කාන්තාවන් තුල එක නිලීන ජානයක් තිබ්බොත් එයා රෝගී කාන්තාවක් වුණේ එයා වාහක කාන්තාවක් වුණා. හැබැයි අවාසනාවට පුතේ පිරිමි පුද්ගලයන් තුල එක නිලීන ජානයක් තිබ්බත් ඒක රෝගී ලක්ෂණයක් විදිහට පෙන්වන්න කරනවා. මොකද මම කිව්වා පිරිමින් තුල තියෙන x වර්ණ දේහ එකක් පමණක් නිසා y වර්ණ දේහය තුල ඒක කොට නිසා x ට අනුරූප ජාන පීඩන්නේ. ඒ නිසා මේකට අනුරූප ජානය මෙතන නෑ ගලු. ඒ නිසා මේ අනුරූප ජානයේ සිම්පල් h උනා නම් හරි නිලීන ජානයක් උනා නම් රෝගී පිරිමියෙක් වෙන්න තිබ්බා. හරි මේක ප්‍රමුඛ ජානයක් වුණා නම් වාහක පිරිමි වෙන්න තිබ්බා. හරි මේක පුතේ දැන් මෙතන පිළිටන්නේම නැහැ. y වර්ණ දෙහි අනුරූප ජාන පිළිටන්නේම නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් නිලීන ජානයකින් රෝගේ ප්‍රකාශ වෙන්න නම් නිලීන මොනයෝගී වෙන්න ඕන? නිලීන සමයෝගී වෙන්න ඕන. මොකද ලක්ෂණයක් ප්‍රකාශ කරන්න නිලීන සාධකයේ ලක්ෂණයක් ප්‍රකාශ කරන්න නිලීන සමයෝගී වෙන්න ඕන. හැබැයි මෙන්න මේ අවස්ථාවේදී සමයෝගී වෙන්න පුතේ මෙතන අනුරූප ජාන නොපීඩන නිසා තනි නිලීන ජානයක් තිබ්බත් රෝගී ලක්ෂණ පෙනෙනවා. මතක තියාගන්න පිරිමින් තුල තියෙන්නේ x වර්ණ දෙය එකක් නිසා තනි නිලීන ජානයක් තිබ්බත් ලක්ෂණය පෙනෙනවා. එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවක දාලා අපි කියන උදේ මොන අවස්ථාවද? රෝගී පිරිමි. රෝගී පිරිමි. එහෙනම් මේ අපිට රෝගී පිරිමි. මතක තියාගන්න හිමෝෆීලියාව රෝගී පිරිමි ඉන්න පුළුවන්. වාහක පිරිමි නෑ. මොකද අවස්ථා දෙකක් තියෙන බෑ. x වර්ණ දෙය දෙකක් නැති නිසා. හරි ඒ එක්ක නිරෝගී එක්ක රෝගී විතරයි. කාන්තාවන් තුල රෝගී නෑ මොකද ඉපදෙන්න කලින් මැරලා යනවා. ඒ නිසා කාන්තාවන් තුල එක්ක නිරෝගී නැත්නම් සමාජීය අය වාහකයි. හරි ඊට පස්සේ අපි ඉදිරියේදී බලමු කොහොමද මේක පැතිරෙන්නේ කියලා. ඉදිරි සම්මාන වල ප්‍රශ්න වලින් බලමු කොහොමද මේක පරම්පරාගත වෙන්නේ කියලා. අද සේරම කියලා දෙන්න බෑ. තව පැය භාගයක් වගේ තියෙන්නේ. ඒ නිසා මේක යම් අවබෝධයක් වාට ආව කියලා මම හිතනවා. දැන් අපි ප්‍රශ්නෙට යමු. හිමෝෆීලියාවට හේතු වන ප්‍රමුඛ ජාලය කැපිටල් H and ලින්ක් දැන සිම්පල් H ඒ අනුව හිමෝෆීලියා වාහකයෙකු වන්නේ මම මේ ප්‍රශ්නේ මෙහෙම වෙනම ලියලා පෙන්නන්නම්. මෙන්න මේ ටික ඔයා තනියෙන් ලියා ගන්න. x x x x x x xy xy මේ ටික තනියෙන් ලියන්න පුළුවන් නම් ඔයාට මේ කොටස තේරිලා හරි. capital H capital H capital H simple H simple H simple H capital H simple H මෙන්න මේ අවස්ථාවන් ටික තනියෙන් වාට ලියන්න පුළුවන් නම් ඔයා අද දවස් සාර්ථකයි. ඔය ටික ලියන්න. ඔය ටික ලියන්න එතකොට වාට මේ ප්‍රශ්න උත්තරේ ඉබේට ලැබෙනවා. ඔය ටික ලියන්න. බලන්න මේක කවුද කියලා. xx නම් කාන්තාව. දෙන්නම ප්‍රමුඛයි නම් නිරෝගී කාන්තාව. නිරෝගී කාන්තාව. xx නම් කාන්තාව. එකක් කැපිටල් එකක් සිම්පල් කියන ප්‍රමුඛ සාධකයන් නිල සාධකයන් තියෙනවා කියන්නේ මේක විසමයෝගී අවස්ථාවක්. ඒ කියන්නේ වාහක අවස්ථාවක්. එහෙනම් මේක වාහක කාන්තාව. xx නම් කාන්තාව. මේක පුතේ සිම්පල් H කියන්නේ රෝගී කාන්තාවක්. එහෙමයි නැති නිසා අපි මෙතන මාරක කියලා දාමු. පරාගන මරපව දවසක් නෙමෙයි. මේක සමාජයේ නේ.
XY නම් පිරිමි කැපිටල් H නම් ප්‍රමුඛ සාධකයේ ලක්ෂණ ප්‍රකාශ කරන තනි අවස්ථාවකදී ඒ නිසා කොහොමත් මෙයා නිරෝගී පිරිමි. නිරෝගී පිරිමි. XY කියන උදේ පැහැදිලිවම පිරිමි ඡානය නිලීනයි නිලීන වුණත් තියෙන එක ඡානයක් නිසා ඒ රෝගී ලක්ෂණ ප්‍රකාශ කරනවා කියලා මම පැහැදිලි කරා. ඒ අනුව රෝගී පිරිමි. දැන් බලන්න උත්තරේ. අහන්නේ වාහකයෙක් වෙන්න අනිවාර්යෙන් කාන්තාවක් විය යුතුයි. කාන්තාවකගේ වාහක අවස්ථාව කියන්නේ දරුවෝ මෙන්න මේ අවස්ථාව. X capital H simple H කියන අවස්ථාව පළවෙනි උත්තරේම. ඔය විදිහට උදේ අද දවසේ කෙටි ප්‍රශ්න 20 සාකච්ඡා කරලා අවසන් වෙනවා. පැයකමාරක විතර කාලයක් මම ගන්නවා. තීරිත් එක්ක මේක කරගෙන යන නිසා. අපි බලමු ඉතිරි කාල සීමාව තුළ මේ පේපර් එකවත් ඉවර කරගන්න පුළුවන් නේද කියලා. හරි. මේක දන්නවා අවබෝධයක් තියෙනවා. එමුණ ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ අහන්න. ඊගාවට මේ වගේ ගැටලුවක් දීපු ගමන් කරන්න ඕනේ මේ තමයි. ඉස්ලාම් පුතේ මේකට අදාළ කරන දේවල් ටික සංකේතවල ඇත්ත මූලද්‍රව්‍ය ටික හඳුනා ගන්නවා. මේක පළවෙනි කාණ්ඩය. මේක දෙවෙනි කාණ්ඩය. මේක තුන්වෙනි කාණ්ඩය. හතරවෙනි කාණ්ඩය 5 6 7 මේක 8. ඔය විදිහට. එතකොට ආවර්ත ගත්තොත් මේක පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය. ඔය විදිහට දාන්න. ඊගාවට උදේ මේ ප්‍රශ්න ටික දිහා බලමු. මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහලා තියෙනවා, උච්ච වායුව අහලා තියෙනවා. ඒ වගේ ටිකක් අහලා තියෙනවා. පීහ අතර ප්‍රථම අයනීකරණ ශක්තිය. මේක පොඩි අවුලක් තිබ්බා වගේ මතකයක් තියෙනවා. මේක පුතේ B කියන එක මෙන්න මෙතනට දාගන්න දෙවෙනි කාණ්ඩයට දාගන්න. B කියන එක දෙවෙනි කාණ්ඩයට දාගන්න. පේපර් එක වැරදි නිවැරදි කරගන්න. පේපර් එක print out කරතේ අය B කියන එක දෙවෙනි කාණ්ඩයට දාගන්න. දැන් අපි හඳුනාගමු ABCD කවුද කියලා. ABCD හඳුනාගමු. හරි. A B C D E F ඔය විදිහට බලන්න කවුද කියලා. A කියන්නේ පැහැදිලිවම හීලියම්. A කියන්නේ හීලියම්. B කියන්නේ හීලියම්, ලිතියම්, බෙරිලියම්. B කියන්නේ බෙරිලියම්. C කියන්නේ හයවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. එහෙනම් C කියන්නේ ඔක්සිජන් වෙනවා. C කියන්නේ ඔක්සිජන්. දෙවෙනි ආවර්තයේ හයවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඔක්සිජන්. D කියන්නේ උදේ තුන්වෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් පැහැදිලිවම සෝඩියම්. E කියන්නේ තුන්වෙනි ආවර්තයේ හත්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් ක්ලෝරින්. F කියන්නේ හතරවෙනි ආවර්තයේ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් එයා තමයි කැල්සියම්. දැන් B මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. B වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කවුද පුතේ? B කියන්නේ බෙරිලියම්. බෙරිලියම් කියන්නේ හතරවෙනි යට ඉන්න කෙනානේ. එහෙනම් B වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි. 2. එච්චරයි. 2යි 2. හරි සරලයි. 2යි 2. ඊගාර බලමු. උච්ච වායුවක් නිරූපණය කරන අක්ෂරය. උච්ච වායුව කියන්නේ හීලියම්. එයා තිබ්බේ කොහෙද? A කියන අක්ෂර පළවෙනි කෙනානේ. උච්ච වායුව තිබ්බේ A වල. උච්ච වායුවක් කියන්නේ A වලින් තමයි උච්ච වායුව සංකේතවත් කරන්නේ. A වලින් තමයි උච්ච වායුව සංකේතවත් කරන්නේ. E මූලද්‍රව්‍ය කාණ්ඩය හා ආවර්තය සඳහන් කරනවා. E අයත් ආවර්තය සහ කාණ්ඩය. E කියන්නේ කවුද? E කියන මූලද්‍රව්‍ය ආවර්තයයි කාණ්ඩය. තුන්වෙනි ආවර්තයේ හත්වෙනි කාණ්ඩය. උදාහරණ ක්ලෝරින්. තුන්වෙනි ආවර්තයේ හත්වෙනි කාණ්ඩය. තුන්වෙනි ආවර්තයේ හත්වෙනි කාණ්ඩය. තුන්වෙනි ආවර්තයේ තුන ආවර්තය. තුන ආවර්තය. කාණ්ඩයක් ලියන පදයම රෝගිලක්කම් වල ලියන්න. කාණ්ඩය පුතේ 7 කාණ්ඩය. තුන්වෙනි ආවර්තයේ 7 කාණ්ඩය. ඔය විදිහට තමයි කියන්නේ. ඊගාර බලන්න. D මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංකයේ 23කී ඒ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව. D වල ස්කන්ධ D කියන්නේ සෝඩියම් පුතේ. අහන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව. 11 වෙනි හැටි එහෙනම්
ඉලෙක්ට්‍රෝන ගාන 11. සෝඩියම් ප්‍රෝටෝන 11 ඉලෙක්ට්‍රෝන 11. නියුට්‍රෝන ගාන හොයන්න පුළුවන්. මොකද ස්කන්ධ ක්‍රමාංකයෙන් ප්‍රෝටෝන ගාන අඩු කරනවා. ස්කන්ධ ක්‍රමාංකය 23යි කියලා දීලා තියෙනවා. ස්කන්ධ ක්‍රමාංකය 23යි. පරමාණු ක්‍රමාංකය 11යි. පරමාණු ක්‍රමාංකය 11යි පුතේ. එතකොට පරමාණු ක්‍රමාංකය 11යි. මේක අඩු කරාට පස්සේ නියුට්‍රෝන එනවා 12. නියුට්‍රෝන 12. ඉලෙක්ට්‍රෝන 11යි. නියුට්‍රෝන 12යි කියලා. ඉලෙක්ට්‍රෝන 11යි නියුට්‍රෝන 12යි කියලා. ඔය විදිහට ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන 11යි නියුට්‍රෝන 12යි. නියුට්‍රෝන ගන්න පුළුවන්. ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරාට පස්සේ. ඊගාට B හා F අතරින් ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය කුමක්ද? කුමන මූලද්‍රව්‍යද කියලා. B හා F අතරින් කවුද ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි? ඔකුද B මේ දෙන්නගෙන් ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි කවුද කියලා. O B මෙයා. මේ අයනීකරණ ශක්තිය කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න ලබා ගන්න ඕනේ ශක්තියනේ. උදේ ඉලෙක්ට්‍රෝනයක් අයනීකරණ ශක්තිය වැඩිම කාගේද එතකොට? අපි දන්නවා අයනීකරණ ශක්තිය 1 2 කාණ්ඩයකදී ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුයි. පළවෙනි දෙවෙනි කාණ්ඩවල අයනීකරණ ශක්තිය අඩුයි. ආවර්තයක් දිගේ ඉදිරියට යන අයනීකරණ ශක්තිය වැඩි. මොකද න්‍යෂ්ටික ප්‍රබලතාවය වැඩි වෙන නිසා. ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙනකොට න්‍යෂ්ටික ප්‍රබලතාවය වැඩි. ඒතකොට ඉලෙක්ට්‍රෝන කෙරෙහි තියෙන ආකර්ෂණය වැඩි. ඒ නිසා පුතා අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඒ නැතත් ප්‍රස්ථාරත වලින් ගන්නත් පුළුවන්. අවබෝධයෙන් ගන්නත් පුළුවන්. ඊගාට පුතේ කාණ්ඩයක් ඉදිරියට යන අයනීකරණ ශක්තිය අඩු වෙනවා. වැඩි වෙනවා. එක දෙක කාණ්ඩවල තමයි සාමාන්‍ය අඩු අයනීකරණ ශක්තියක් තියෙන්නේ. නමුත් මේ දෙන්නගේ මේ දෙන්නම එකම කාණ්ඩයේ නිසා ඒ කාණ්ඩය බලපන්නේ. එන ඊගාට සරකන දින ආවර්තය. ආවර්ත ගත්තට පස්සේ කාණ්ඩයක පහළට යනකොට කාණ්ඩේ පහළට යනවා. ඒ කියන්නේ ආවර්තාංකය වැඩි වෙන කාණ්ඩයක් දිගේ පහළට යනවා. අපි දෙවෙනි කාණ්ඩේ පහළට යනවා. දෙවෙනි කාණ්ඩේ පහළට යනවා කියන්නේ පුතේ මොකක්ද වැඩි වෙන්නේ? කාණ්ඩයක් දිගේ පහළට යනවා කියන්නේ පුතේ ශක්ති මට්ටම් ගාන එන්න වැඩි වෙනවා. ශක්ති මට්ටම් ගාන වැඩි වෙනකොට පුතේ අවසාන කවචයේ තියෙන දුර වැඩි වෙනවා. මෙයාගේ තියෙන්නේ දෙවෙනි කවචය නම් දෙවෙනි කවචයේ ඉඳලා තියෙන ආකර්ෂණය මේ වගේ නම් පුතේ අවසාන කවචයේ ඉඳලා තියෙන දුර්වල ආකර්ෂණය. ඒ නිසා මෙයාව පන්නනට වඩා මෙයාව පන්නන එක ගොඩක් ලේසි. ඉතින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න ලබා දෙන ශක්තිය අයනීකරණ ශක්තිය කියලා කියනවා. එහෙනම් අයනීකරණ ශක්තිය පුතේ මෙයාව අයින් කරන්න දෙන්න ඕනි ශක්තිය ගොඩාක් මෙයාට වඩා වැඩි. මොකද මෙයා න්‍යෂ්ටික කිට්ටු. එයා දෙවන ආවර්තයේ ඉන්නේ. ඒ නිසා ශක්ති මට්ටම් දෙකයි තියෙන්නේ. F කියන කෙනා ශක්ති මට්ටම් හතරක් තියෙනවා. එයා හතරවෙනි ආවර්තයේ ඉන්නේ. ඒ නිසා මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවට වඩා ගොඩක් අමාරුයි මෙයාගෙන් ගලවන්න. ඒ නිසා මෙයාට සාපේක්ෂව මෙයාට දී යුතු ශක්තිය වැඩි. ඒ නිසා අයනීකරණ ශක්තිය BF සලකුවක් උදේ B ගේ තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම අගයක් තියෙන්නේ. B ගේ ඒ විදිහට තමයි සලකන්නේ. හරි. අයනීකරණ ශක්තිය වැඩිම තියෙන කාගෙද කියලා අහුවොත් B ගේ තමයි අයනීකරණ ශක්තිය වැඩිම තියෙන්නේ. B ගේ තමයි අයනීකරණ ශක්තිය වැඩිම තියෙන්නේ. B හා C අතරින් විද්‍යුත් ඍණතාවය වැඩිම මූලද්‍රව්‍ය කුමක්ද? B හා C අතරින් විද්‍යුත් ඍණතාවය වැඩි මූලද්‍රව්‍ය කුමක්ද කියලා. B හා C අතරින් විද්‍යුත් ඍණතාවය වැඩි මූලද්‍රව්‍ය. අපි දන්නවා මේ දෙන්නගේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ ආවර්තයක් දිගේ ඉදිරියට යන ප්‍රෝටෝන ගාන වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා මේ දෙන්නගෙන් වඩා ආවර්තය ඉදිරියේ ඉන්නේ කවුද? අපි දන්නවා ආවර්තක ඉදිරියට යන විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒ අනුව පුතේ 7 කාණ්ඩයේ තමයි උපරිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ. 7 කාණ්ඩවල ඒ අනුව B හා C ගෙන් වැඩි විද්‍යුත් ඍණතාවයක් තියෙන කාණ්ඩ ඉදිරියේ ඉන්න C ගේ බව දැනගන්න ඕනේ. කාණ්ඩ ඉදිරියේ ඉන්න C ගේ බව දැනගන්න ඕනේ. ඒ අනුව වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන C. වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන C. ඊගාවට බලමු දැන්. ගානක් තියෙනවා. හරි. ද්‍රව්‍යක මෞල සංඛ්‍යාව n නම් ද්‍රව්‍ය ස්කන්ධයේ සිම්පල් n නම් එහි මෞලික ස්කන්ධයේ කැපිටල් n නම් සම්බන්ධ. දන්නවනේ සම්බන්ධය. මෞල සංඛ්‍යාව සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධ. මෞල සංඛ්‍යාව සමානයි ස්කන්ධය බෙදනකොට මෞලික ස්කන්ධ. ඒක ලියාගන්න. මෞල ගාන හොයන්න පුළුවන් ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදලා. ඒක ලියන්න. දැන් බලන්න මේ ගානක් තියෙනවා අන්න හදන්නවට මම තත්පර කීපයක් දෙන්නම්. විනාඩියකට අඩු කාලයක් දෙන්නම් ඉක්මන් කරන්න. ඔබ ගොඩනගාගත් සූත්‍රය ඇසුරින් කාබන්
ග්‍රෑම් 24ක අඩංගු පරමාණු මවුල සංඛ්‍යාව සොයන්න. කාබන් කියන්නේ කොහොමද පරමාණු වලින් හැදිලා තියෙන්නේ. ඒ නිසා ග්‍රෑම් 24ක තියෙන මවුල ගණනක්ම තරක වලින් නෙවෙයි සමීකරණය හදන්න. සමීකරණය හදන්න ඉක්මනට. සමීකරණය හදන්න පුතේ. කොහොමද හදන්නේ? මවුල සංඛ්‍යාව සමානයි. ස්කන්ධය 24යි ග්‍රෑම්. මෞලික ස්කන්ධය කාබන් වල 12යි. මවුලයට ග්‍රෑම්. එයාම සුළු කරනකොට ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා පුතේ. මවුල සංඛ්‍යාව සමානයි. 24ට 24 12ට 12 එකයි 24ට 2යි. ඒ අනුව මවුල 2යි කියලා ගන්න. මවුල 2යි කියලා ගත්තා ඔයා. උත්තරේ මවුල 2. දැන් බලන්න ඊගා එක. අවසන් ගණන් ටිකක් තියෙනවා අනිවාර්යයෙන්ම මේ ටික හදන්න උත්සාහ කරන්න. හරි. මේකත් හදන්න පුතේ ඉක්මනට. යම් මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් 28කි. ඒ ග්‍රෑම් 56ක ඇති පරමාණු සංඛ්‍යාව. තර්ක වලින් ගන්න. මේ වර්ගයේ තර්ක වලින් තමයි. හැම වෙලේම මම කියනවා ගන්න තැනින් පටන් ගන්න. සාපේක්ෂ පරමාණු ස්කන්ධ දුන්නා නම් ඊතර පරමාණු කොච්චරද? ඊතර පරමාණු කොච්චරද? දීලා තියෙන ගානේ පරමාණු කොච්චරද? අච්චර මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා ගාන හදන්න. try කරලා try කරමු. මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධ දීලා තියෙන 28යි. සාපේක්ෂ පරමාණු ස්කන්ධ 28යි. ග්‍රෑම් 56 ඇති පරමාණු සංඛ්‍යාව. ඉක්මන් කර ගාඩි කීපයක් දෙන්න හදන්න. තප්පර කීපයක්. එනකට අඩු කාලයක් දෙන්න හදන්න. අනිවාර්යයෙන්ම 11 වසර ළමයි ටික සෙන්සුරාදා පොල් ක්ලාස් එකේ දෙදි පුතේ මේකේ පේපර් එක අරන් ඉන්න. කරලා අරන් ඉන්න. දැන් මේක හදන්නේ කොහොමද? දන්න තැනින් පටන් ගන්න. මොකද දන්න තැන? ඕනෑම ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමාන ස්කන්ධය තුළ මවුල එකක් තියෙනවා. මවුල එකක් කියන්නේ පරමාණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. පරමාණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. කාබන් නම් පරමාණුනේ. යම් මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය නම් එතන පරමාණු. හරි. එහෙනම් ඒ සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමාන ස්කන්ධයක් තුළ පරමාණු මවුලයක් තියෙනවා. ඒ කියන්නේ පරමාණු කොච්චරද? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් 6.02 ගුණ කිරීම 10 විසුණු ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව මෙහෙම ලියන්න. 28යි ග්‍රෑම් සමානයි. ග්‍රෑම් 28ක් තුන තියෙනවා. කොච්චරද? 6.02 ගුණ කිරීම 10 23 ප්‍රමාණයක්. එම නිසා 56යි ග්‍රෑම් තුල ඇති පරමාණු එම නිසා ග්‍රෑම් 56ක් තුල තියෙන පරමාණු අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? උදේ 28යි ග්‍රෑම් තුල තියෙන්නෙම ඇවෝගාඩ්‍රෝ ගාන. ඇයි 28යි ග්‍රෑම් තුල ඇවෝගාඩ්‍රෝ ගානක් තියෙන්නේ? 28යි ග්‍රෑම් තුල ඇවෝගාඩ්‍රෝ ගානක් තියෙන පුතේ ඒක යාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය නිසා. එහෙනම් මේ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමාන ස්කන්ධයක් කියන්නේ ග්‍රෑම් 28ක් නම් ග්‍රෑම් 28ක් තුල ඒ જાතිය පරමාණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. 28ක් තුල ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් නම් අපින් අහන්නේ කොච්චරක්ද? 56යි. 28ක මෙච්චරයි නම් 56ට කොච්චරද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? හරි. හැමදාම අපි කියන්නේ ඕක. එහෙනම් ග්‍රෑම්ට ග්‍රෑම් 28ට 1යි 56ට 2යි මේක දෙකෙන් සුළු කරන්න දෙවරක් 2 4යි දෙවරක් 2 4යි දෙවරක් 3යි දෙවරක් 6 12යි 10 23 වෙනි බලය කියලා දැම්මොත් 10 23 වෙනි බලය. කොයිනම් මෙතනින් වම් පැත්තට දශම ස්ථාන එකක් පන්නලා මෙතන බලය වැඩි කරලා ලියන්න පුළුවන්. අපි වර්ධී වගේ නම් එහෙම ලියන්න යන අවශ්‍ය නැහැ. 1.2යි 0.4යි 4 ගුණ කිරීම මෙතනින් 10 බල ප්‍රමාණය 24යි කියලා දැම්මත් ගන්න හරි. මේක නිකන් ෂුවර් නැත්තම් තියෙන විදිහම තියෙන දෙයක්. හරි. ඔක තමයි උත්තරේ. ඒක ගන්න ගොඩක් හොඳයි. හරි ගොඩක් හොඳ නෑ ටිකක් හොඳයි. මේ ඊගාව ගන්න හරියට නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඊගාව ගන්න බලමුද? කාබන් මවුල 5ක අඩංගු ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව ගන්න කරා. හැම විතරයම ඔළුවේ තියාගන්න දීලා තියෙන දේ වැඩක් නෑ. දන්න තැනින් පටන් ගන්න. කාබන් මවුල 5ක අඩංගු ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව. අපි ඒකත් හදමු. ඒකත් හදන්න. කාබන් මවුල 5ක තියෙන ඔක්සිජන් පරමාණු කරා. හැම වෙලේම දන්න තැනින් පටන් ගන්න. මවුල 5ක තියෙන ගාන දන්නේ නෑ. මවුලයක තියෙන ගාන දන්න. මවුලයක තියෙන ගාන දන්නවා නම් 5ක තියෙන ගාන කරගත්තා.
ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් අණු ගාන හොයාගත්තා. අණුවක තියෙන ඔක්සිජන් පරමාණු ගාන හොයාගත්තා. ඊට පස්සේ අදාළ අණු ගානේ තියෙන මේ මුළු ඔක්සිජන් පරමාණු ගාන හොයාගත්තා. හරි කොහොම හරි ඒවා උත්සාහ කරා. ඉන්න ළමයි ටික දැන් සහභාගී වෙන ළමයි ටික ඔක්කොම හදන්න මේ ගාන. CO2 මවුල 5ක තියෙන CO2 මවුල 5ක තියෙන ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව. ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව. මට හොයලා දෙන්න පුළුවන්. මවුල 5ක තියෙන ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව හොයන්න. පුළුවන් අය ඉන්නවා නම් දාන්න chat එකට දාන්න පුතේ. පරක් වුණාට කවන්න ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට දාන්න. අදපොයි කෙනෙක් දෙනෙක් හරි ඉන්නද බලන්න මේ අවබෝධය තියෙන අය. CO2 මවුල 5ක තියෙන ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව. පුළුවන් නම් දාන්න. බලමු කවුද හදන්නේ කියලා. බලන්න. කොහොමද දෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් මවුල 5ක අඩංගු ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව ගන්න එක. ගන්න තැන මොකද්ද? මොනක වුණත් මොන දෙයක් වුණත් උදේ මවුල එකක තියෙන ගාන දාන්න. මවුල එක තියෙන පරමාණු ගාන දාන්න. පරමාණු ගානක් නේ කාබන් ඩයොක්සයිඩ් කියන අණුවක්නේ. ඒ නිසා ලියනවා වගන්ති මෙහෙම. CO2 මවුල එකක අඩංගු අණු සංඛ්‍යාව. අඩංගු අණු සංඛ්‍යාව. CO2 මවුල එකක අඩංගු අණු සංඛ්‍යාව. කීයද? මවුල එකක අණු කොච්චරක් තියෙනවද? අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. පරමාණු නම් පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. සංයෝගයක් නම් අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. 6.02 ගුණ කිරීම 10 23 ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් පහක කොච්චරද? අහන්නේ පහකනේ. CO2 එම නිසා CO2 පහයි මවුල 5ක අඩංගු අණු සංඛ්‍යාව කොච්චර? මේක ගුණ කරනවා පුතේ. මේක ගුණ කරනවා 5යි. 5 ගුණ කිරීම 6.02 ගුණ කිරීම 10 23. මේක සුළු නොකර තියාගමු. ඊගාවට අපෙන් අහන්නේ පරමාණු ඔක්සිජන් පරමාණු ගානේ. හරි මෙච්චර අණු ගානක් මවුල 5ක CO2 අණු මෙච්චරක් තියෙනවා. මෙච්චර CO2 අණු ගානක තියෙන ඔක්සිජන් පරමාණු ගන්න කලින් අපි දන්න දේ CO2 අණුවක තියෙන ඔක්සිජන් පරමාණු ගන්න ලියා ගන්න පුතා. CO2 අණුවක ඇති CO2 අණුවක ඇති ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව බලන්න මේ විදිහට ගාන හදුවා කොච්චර ලේසියිද? හරි හැම දෙයක්ම පුතේ තියරි එකටම යන්න හරි. CO2 අණුවක එක අණුවක ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? මේ CO2 ඩයිऑක්සයිඩ් දෙකක් නේද? එහෙනම් අණුවක ඔක්සිජන් පරමාණු දෙකක්. දැන් දන්නවනේ. එක අපිට ඇවිල්ලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ් මවුල 5ක කාබන් ඩයොක්සයිඩ් අණු මෙන්න මෙච්චර ප්‍රමාණයක්. මෙන්න මෙච්චර CO2 ප්‍රමාණයක් දැන් අපි ගාව තියෙනවා පුතා. මෙච්චර CO2 ප්‍රමාණයක කොච්චර ඔක්සිජන් පරමාණු තියෙනවද කියලා හොයන්න. එහෙනම් CO2 අණු එකක ඔක්සිජන් පරමාණු දෙකක් නම් අණු මෙච්චරක කොච්චරද? මතනම අර එක තමයි යදාන්න තියෙන්නේ. ඇච්චර මෙච්චර නම් මෙච්චර කොච්චර? එහෙනම් අපි ලියන පුතේ එම නිසා CO2 5 මවුල 5ක ඇති ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව මවුල 5ක ඇති ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව කොහොමද හොයන්නේ පුතේ? ඔව්. අණු එකක කොච්චරක් තිබ්බද? පරමාණු දෙකක් තිබ්බා. අණු එකක දෙකක් තිබ්බා. මේ දෙන්නේ අණු එකක ඔක්සිජන් පරමාණු දෙකයි. අණු එකක දෙකක් නම් මවුල 5ක අණු කොච්චරක් තියෙනවද? මෙන්න මේ සංඛ්‍යාව තියෙනවා. මෙන්න මේ ගන්න තියෙනවා. අණු එකක මෙච්චරක් නම් හරි. අණු මෙන්න මෙච්චර ගන්න කොච්චර? අණු එකක මෙච්චරක් නම් අණු මෙච්චර කොච්චර? මේක සුළු කරන්න තියෙන්නේ. එතන අපිට හදන්න කොහොමද වෙන්නේ එතකොට? අණුට අණු කැපෙනවා. හරි. දෙක එකෙන් බෙදුනහම දෙකම තමයි. දෙවරක් පා 10 කියන්නේ මෙතනින් බලයක් වැඩි කරනවා. 6.02 ගුණ කිරීම 10 24 වෙනි බලය. මෙන්න මෙච්චර අණු පරමාණු ඔක්සිජන් පරමාණු ගානක් තියෙනවා. 10 වැඩි කරනවා කියන මෙතනින් බලයක් එකතු කරලා තියෙනවා. හරි.
6.02 දෙක මුල කිරීම 1024 ප්‍රමාණයක් ඔක්සිජන් අණු තියෙනවා. ඔක්සිජන් අණු නෙවෙයි ඔක්සිජන් පරමාණු තියෙනවා. මේ හදපු සරල පියවර කීපයක් ඔස්සේ හැදුවේ හරියටම මේක ලියා ගන්න. විනාඩියක් විතර දෙන්න. මොකට ලියා ගන්න. අදත් රචනය කරගන්න බැරි ඉඳන් ඒ නිසා ඉක්මනට ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න. CO2 මවුල එකක අඩංගු අණු සංඛ්‍යාව ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක්. එම නිසා CO2 මවුල 5ක ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව වගේ 5 ගුණයක්. CO2 අණුවක ඇති ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව 2යි. එහෙනම් අණු මෙච්චරක කොච්චරද? අණුවක 2යි නම් අණු ඇවෝගාඩ්‍රෝ ගාන වගේ 5 ගුණයක කොච්චරද? ඊමයි හදන්න තියෙන්නේ. අනිවාර්යෙන් බැරි විච් අය මේක වේගෙන් දැන් ලියනගෙන මේකෙන් පස්සේ හරි අවදවස් දෙක තුනක් ඇතුළත හරි මේක අමතක වෙන්න කලින් ආයෙ මේ ටික බලන්න. බලලා ගණන් හදන්න බැරි විච් අය අනිවාර්යෙන් මේ ගණන් ටික හදාගන්න. හරි. අපි දැන් බලමු රචනා ප්‍රශ්න. රචනා එක බලමු. කාර්ය ශක්තිය සම්බන්ධ ගණන් තියෙන්නේ. මිනිසෙක් නිව්ටන් 300ක බලයක් යොදා එක්තරා වස්තුවක් මීටර 20ක දුරක් තල්ලු කරයි. ඒ සඳහා ඔහුට තත්පර 10ක කාලයක් ගත විය. ඔහු සිදු කළ කාර්ය ප්‍රමාණය මම සිංහලෙන් ලියන වෙලාව නිසා සංකේත භාවිතා කරන ඕගොල්ලෝ ඒකේ තේරුම දැනගන්න ඕනේ. හරි කාර්ය ප්‍රමාණය හොයන්න පුළුවන්. මේ කාර්ය ප්‍රමාණයෙන් W නම් කාර්ය ප්‍රමාණය හොයන්න පුළුවන් බලය ගුණ කරන්න ඕනේ බලයේ දිශාවට සිදු කළ විස්ථාපනය. එහෙනම් කාර්ය ප්‍රමාණය හොයන්න පුළුවන් බලය නිව්ටන් 300යි බලයේ දිශාවට සිදු කළ විස්ථාපනය 20යි. ඒ අනුව පුතේ W වලගේ කාර්ය ප්‍රමාණයගේ 3 වාරයක් 2 6.3යි 6.3යි කියන්නේ පුතේ ජූල් වලින් තමයි කාර්ය ප්‍රමාණයක්. මොකද කාර්ය කිරීමේ හැකියාව ශක්තිය කාර්ය ප්‍රමාණය කියන්නේ ශක්තියක්. එනු ජූල් 6000ක ශක්තියක් විතර තියෙනවා. ඊගොල්ලෝ ඔහුගේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කියන්නේ පුතේ පව එක. එයාගේ ජවය. එහෙම නැත්නම් එයාගේ ක්ෂමතාවය. ක්ෂමතාවය හොයන්නේ පව එක හොයන්නේ කාර්ය ප්‍රමාණය දන්නවනම් ඒක කාලයෙන් බෙදුවනම් හරි. හරි. ක්ෂමතාවයේ සමානයි කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. එහෙනම් කාර්ය ප්‍රමාණය ජූල් 6000යි. කාර්ය ප්‍රමාණය ජූල් 6000යි. කාලය පුතේ මිනිත්තු 10යි. සෝරි තත්පර 10යි නේද? තත්පර 10යි නම් ප්‍රශ්නයක් නැහැ. මොකද සම්මත ඒකකයේ තත්පර නිසා. බිඳුවට බිඳුව කැපුණා. එහෙනම් එනවා උත්තරේ 600යි. තත්පරයනේ උත්තර ගියන් යට ඉඳලා ආවේ තත්පරයට ජූල් 600යි. එහෙම නැත්නම් මේක සමාන වෙනවා. මොකද වොට් 600යි. මේක සමාන වෙනවා වොට් 600. ඒ නිසා මේ සිංහලෙන් රචනා ප්‍රශ්නයක් නම් සංකේත ගත්තොත් මේකේ තේරුම ලියන්න පැත්තකින් P කියන්නේ ක්ෂමතාවය, W කියන්නේ කාර්ය ප්‍රමාණය, T කියන්නේ කාලය එකපාරක් ලියන්න. නැත්තම් වාටුවල මේක සිංහලෙන්ම ආදේශ කරන්න කාර්ය ප්‍රමාණය සමානයි බලය ගුණ කිරීම බලය දිශාවට විස්ථාපනය ඒක ලියන්න පුළුවන්. දැන් මම කාලයත් එක්ක ඒ ටික කරන්න වෙලාවක් නිසා MCQ ගාන කෙටි ප්‍රශ්නයක් හදන විදිහට වේගෙන් කරගෙන යනවා. හරි. ටික හරියට. මේවා වර්ධින ළමයි නෑ යන්නේ. ඔන්ලයින් එකට සම්බන්ධ වෙලා ඉන්න වැඩ කරන ළමයි ටික විතරයි. ඒ නිසා ඕවා වර්ධින ළමයි නෑ මේක. වස්තුවක කිලෝ 70 ස්කන්ධයක් තියෙනවා. ඒ වස්තුවේ ස්කන්ධ කිලෝ 70යි. ජලයට දැම්මම පස්සේ භාගයට ගිහිල්ලා පාවෙනලු. අඩක් ගිහිල්ලා පාවෙන වස්තුවක තියෙන උඩුකුරු තෙරපුම. මගේ සතියේ පැහැදිලි කරා අපි උඩුකුරු තෙරපුම සම්බන්ධව ආගමිස් නියම සම්බන්ධව ඒකේ වෙනම වීඩියෝ එකක් මම YouTube එකට දාලා තියෙනවා. ආගමිස් නියම විතරක් දැනගන්න ඕනේ. ඒ සම්බන්ධව දැනගන්න ඕනේ වෙනම එක දාලා තියෙනවා. හරි. ඒ නිසා මුදේ මතක තියාගන්න වස්තුවක් තරලයක් තුල පාවෙනවා නම් ඒක ගිලිලා වෙන්න පුළුවන්, ඒක ඉපිලිලා පාවෙන්න පුළුවන්. කොහොම හරි පාවෙනවා නම් ඒ පාවෙන අවස්ථාවේ අපි හිතමු මෙහෙම පොල් ගෙඩියක් කියලා. මොහොම පොල් ගෙඩියක් කියලා. ඒක පාවෙන අවස්ථාවේදී පාවෙන අවස්ථාවේදී ඒ ද්‍රවය මගින් ඇති කරන උඩුකුරු තෙරපුමයි එයාගේ බරයි මොකද වෙන්නේ? සමානයි. එහෙනම් වට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධයක් U සමානයි mg උඩුකුරු තෙරපුම සමානයි බරට. හේතුව පාවෙන නිසා. පාවෙන පද්ධතිය නිසා. එහෙනම් අහන්නේ උඩුකුරු තෙරපුම කීයද කියලා. එහෙනම් උඩුකුරු තෙරපුම කියන්නේ එයාගේ ස්කන්ධය දීලා තියෙනවා 70යි. එහෙනම් g ගියාගේ 10යි. එහෙනම් උඩුකුරු තෙරපුම නිව්ටන් 700. බලන්න කොච්චර ලේසි ගණන්ද. මේවා වර්ධිනවා නම් ලෝක අපරාධයක් කරයි. ඊගාව කාරණේ
ඉක්මනට යනවා වෙලාව අහුවෙලා තියෙන නිසා මේක දාගන්න u සමාන mg mg වලට දාලා තමයි ගාන හදන්නේ u සමාන mg වලට දාලා ගාන හදන්නේ ද්‍රවවල ඝනත්වය මැනීමට ද්‍රවමාන භාවිතා කරේ ද්‍රවමානයක් යොදාගෙන විශේෂ අවස්ථා දෙකක් ලියන්න. ඔය ටික 9 වසර තීරණ එකක් තියෙන එතන ද්‍රවමානය භාවිතා කරන අවස්ථා තමයි 10 වසරක් තියෙනවා. කිරිවල ඝනත්වය වයින් ක්ෂීරමානය භාවිතා කරනවා රබර් කිරිවල ඝනත්වය වයින් මෙට්‍රොලැක් මානය භාවිතා කරනවා මධ්‍යසාර වල ඝනත්වය වයින් මධ්‍යසාර මානය භාවිතා කරනවා පසෙහි ඝනත්වය වයින් පාංශු ද්‍රව මානය භාවිතා කරනවා හරි නිසා පාංශු ද්‍රව මානය මධ්‍යසාර මානය මුත්‍රාවල ඝනත්වය වයින් මුත්‍රා මානය ඔය වගේ දේවල් ටිකක් කියපුණා මෙතනට අදාළව හරි ද්‍රවමානයේ ක්‍රියාකාරීත්වයට හේතු වෙන්නේ ඒ සතු කවර ගුණාංගයක්ද ද්‍රවමානයේ ද්‍රවයක දීන විට සිරස්ව පාවීම සිදු වෙනවා නලියන උත්තරේ සිරස්ව පාවීම සිදු වෙන බැරි සිරස්ව පාවීම සිදු වෙන බැරි ජල බඳුනක ද්‍රවමානයක් සිරස්ව ගිල්ලා ඇත එම ජලයට ක්‍රමයෙන් ලුණු දිය කරන විට ද්‍රවමානයේ පීඩන කෙසේ වෙනස් වෙනද ලුණු දිය කරා කියන ද්‍රාවණයේ ඝනත්වය වැඩි වෙනවා ඝනත්වය වැඩි ද්‍රාවණවල ද්‍රවමානය ගිලෙන්නේ අඩු වෙනවා මොකද ඒ නිසා විස්ථාපිත තරල පරිමාව අඩු අගයක් ගන්නවා ඒ නිසා ද්‍රවමානය ගිලෙන්නේ පුතේ අඩු වෙනවා ඝනත්වය වැඩි වෙනකොට විස්ථාපිත ලක්ෂණ ද්‍රව පරිමාව අඩු වෙනවා ඒ කියන්නේ ගිලෙන උස අඩු වෙනවා ඒ නිසා මොකද වෙන්නේ ලුණු දිය කරපුවම ද්‍රවමානය ගිලෙන උස අඩු වෙනවා නැත්නම් ඉහළට එසවීම සිදු වෙනවා කියලා කියන්නේ ද්‍රවමානය ඉහළට එසවීම සිදු ඊගාවට සිසුවෙක් ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 5000ක් වන ද්‍රාවණයක් භාවිතයෙන් වායු පීඩනමානයක් කරනවලු ඔහු සිත ප්‍රදේශයේ වායු පීඩනය වර්ග මීටරයකට 95යිලු ඔහු තැනූ පීඩනමානය තුළ අදාළ ද්‍රවයේ කොපමණ උසකට යනවද කියලා. ඔබ ඒක හොයන්න පුළුවන් මෙහෙම P සමානයි H rho G කියන සමීකරණ දාලා හොයන්න පුළුවන්. හරි. වායුවක වේවා ද්‍රවයක වේවා පීඩන හොයන්න පුළුවන් පොදු සමීකරණය P සමාන H rho G සමීකරණය. එහෙනම් ඒගොල්ලෝ දීලා තියෙන මොකද මේ පැත්තේ වායු ගෝල පීඩනය 95000 වර්ග මීටර නිව්ටන් වලින්. අහන්නේ පුතේ උස ඒ කියන්නේ H තියා තියන්න. ඝනත්වය දීලා තියෙනවා 5000යි කියලා. එයා භාවිතා කරපු මොකක් හරි ද්‍රාවණයක් ඇදිනේ. ඒ ද්‍රාවණයේ ඝනත්වය දීලා තියෙනවා 5000යි. ජීවලගේ ඔය විදිහට දැන් මේක අපිට සුරු කරන්න පුළුවන් මෙහෙම. 1 2 3යි බිංදු 3ට 1 2 3යි කපලා දැම්ම මේ පැත්තේ 50 තියෙනවා. ඔනේ තනි කරොත් පුතේ සමානයි 95 බෙදීම 50 95 බෙදීම 50 අපිට 95 50න් බෙදුනට වඩා 90යි 90යි 180යි 180යි 5යි 5යි 10යි 190යි මේක දෙකෙන් ගුණ කරලා මේකත් දෙකෙන් ගුණ කරලා 190 95 50න් බෙදන වෙනුවට අපි කරමු 190 100න් බෙදමු 190 100න් බෙදමු කියන්නේ දශම ස්ථානයක් දශම ස්ථාන දෙකක් වම් පැත්තට තියෙනවා ඒ කියන්නේ 1.9යි මීටර. උත්තරේ මීටර 1.9 කියලා ගත්තා නම් ඔයා ස්ටාර්ට් එකයි. හරි? 1.9ක් තමයි උත්තරේ. ඊගාර මේ ගානක් දෙලා තියෙනවා මේකෙත් පුතේ වෙන මෙතන කැලලා ඉන්න ඕනේ මෙතනට. ඔය විදිහට. මේ කැලේ පුතේ මෙතනට ඇඩ් වෙන්න ඕනේ. මේක යන්නේ බල ලකුණු කරන්න කියලා තියෙන මේක ක්‍රියාත්මක බල මේ මොන වස්තුවක් වුණත් මෙතන ක්‍රියාත්මක වෙන්නේ මෙයාගේ මැදින් පහළට මෙයාගේ weight එක ක්‍රියාත්මක වෙනවා බර ක්‍රියාත්මක වෙනවා ඉහළට පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා ඕක තමයි මාක් කරන්නේ හරි මේ වෘත්තාකාර වුණා මොන හැඩේ වුණා බර පහළ ක්‍රියාත්මක වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව ඉහළට ක්‍රියාත්මක වෙනවා කියලා වුණා දැන් අවසාන කොටස තියෙන්නේ අපි රචනා ප්‍රශ්න ආරකී අදත් කල් දාන්න වෙනවා මේකවත් උත්තර කරගන්න උත්සාහ කරමු බල්බේ දීප්තිය වැඩි වන්නේ ස්විච් එක කවර ස්ථානයක සම්බන්ධ කළ විට උදේ S ස්විච් X ට සම්බන්ධ කරොත් නික්‍රෝම් කම්පිතගරයක් කරා ධාරාව යන්නේ P ට සම්බන්ධ කරොත් තඹ කම්පිතගරයක් කරා ධාරාව යන්නේ කම්පිය කරා එහෙනම් බල්බේ දීප්තිය වැඩි වෙන්න නම් මෙතන බල්බේ තියෙනවා බල්බේ දීප්තිය වැඩි වෙන්න නම් ධාරාව හොඳින් ගමන් කරන්න ඕන ප්‍රතිරෝධය අඩු කම්පිය යවන්න ඕනේ අපි දන්නවා නික්‍රෝම් කියන්නේ ප්‍රතිරෝධකතාවය වැඩිම කම්බියක් ඒ නිසා තඹ වලින් යවනවා නම් ධාරාව වැඩි කරගන්න පුළුවන් එහෙම වුණොත් බල්බේ දීප්තිය වැඩි වෙනවා ඒ අනුව ස්විච් පීඩ සම්බන්ධ කළ යුතුයි කියලා ලියන්න. සුචිය පීඩ සම්බන්ධ කළ යුතුයි. ඊය දෙකේ දක්වූ හේතුව පිටුට හේතුව ලියන්න ප්‍රතිරෝධය අවම නිසා. නික්‍රෝම් වලට සාපේක්ෂව තඹවල ප්‍රතිරෝධය අඩු නිසා කියලා ලියන්න. නික්‍රෝම් වලට සාපේක්ෂව තඹවල ප්‍රතිරෝධය අඩු නිසා. කලින් ඊට උත්තරේ පීඩ සම්බන්ධ කිරීම. දැන් ඊට උත්තරේ නික්‍රෝම් වලට සාපේක්ෂව තඹවල ප්‍රතිරෝධය අවම වීම. ඊගාවට අවසාන ප්‍රශ්නය පරිපතේ
XY PQ කම්බි වල විස්කම්බය වැඩි කළොත් බල්බේ දීප්තියට කුමක් සිදු වෙනවද? විස්කම්බය වැඩි කළොත් බල්බේ දීප්තියට මොකද වෙන්නේ කියලානේ. පුතේ මතක තියාගන්න ප්‍රතිරෝධය කෙරෙහි රඳාපවතින සාධක තුනක් තියෙනවා. ඒ සාධක තුන මතක තියාගන්න මම සමීකරණයක් දෙනවා මේක සිලබස් එකේ නැත. හරි? මේක A level සිලබස් එකේ තියෙන සමීකරණයක්. නමුත් සාධක ටික මතක තියාගන්න විතරක් ළමෙක් මේක මතක තියාගන්න ප්‍රශ්නයක් නැහැ. R සමානයි rho L බෙදීම A. මෙන්න මේ සමීකරණය මතක තියාගන්න. එතකොට පුතේ ප්‍රතිරෝධය කෙරෙහි රඳාපවතින සාධක තුන විතරක් නෙමෙයි. ඒ සාධක තුන කොහොමද ප්‍රතිරෝධයත් එක්ක වෙනස් වෙන්නේ කියලා වට අවබෝධයක් ගන්න පුළුවන්. හරි? rho කියන්නේ දරුවෝ ප්‍රතිරෝධකතාවය. rho කියන්නේ ප්‍රතිරෝධකතාවය. ඉතින් මේ ප්‍රතිරෝධකතාවය කියන එක සාමාන්‍ය පෙළ ළමයින්ට අපි අර්ථකථනයක් කරන්නේ නැති නිසා කියලා දෙන්නේ නැති නිසා අපි ඒ වෙනුවට ගමු ප්‍රතිරෝධකතාවය සන්නායකින් සන්නායකට වෙනස් වෙනවා. දැන් සාමාන්‍ය පෙළ ළමයින්ට අපි rho කියලා කියන්නේ සන්නායක වර්ගය කියලා දෙනවා. හරි? සන්නායක වර්ගය. එහෙනම් සන්නායක වර්ගය මත මොකක් වෙනස් වෙනවද? ප්‍රතිරෝධය වෙනස් වෙනවා. L කියන්නේ length කියන්නේ දිග උදේ. එහෙනම් සන්නායකයේ දිගත් බලපාන. A කියන්නේ area කියන්නේ හරස්කඩ වර්ගඵලය. area කියන වර්ගඵලය. එහෙනම් සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. එහෙම නැත්නම් අපි ඔකට කියනවා ඝනකම කියන එකත් බලපාන. දැන් මේකෙදි ගන්න පුළුවන් විශේෂත්වය තමයි කොහොමද බලපාන්නේ කියලා මේකෙදි අපිට කොට දා ගන්න පුළුවන්. කොහොමද බලපාන්නේ? ප්‍රතිරෝධයත් එක්ක මේ එක් සාධක කොහොමද බලපාන්නේ? ඉතින් සමාන ලකුණෙන් එහා පැත්තේ, මෙහා පැත්තේ දෙපැත්තේ ඉර උඩ තියෙනවා අනුලෝමයි, ඉර යට තියෙනවා ප්‍රතිලෝමයි. ඒ අනුව R එක්ක ප්‍රතිරෝධයත් එක්ක මෙන්න මේ දිග කියන සාධකය අනුලෝම බලපානවා. ප්‍රතිරෝධයත් එක්ක වර්ගඵලය කියන සාධකය ප්‍රතිලෝම බලපානවා කියලා නෝට් කරගන්න. හරි. දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. දිග අඩු වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. දිග අඩු වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. මෙතන පුතේ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. වර්ගඵලය අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. මෙන්න මේ සම්බන්ධතා ටික අනිවාර්යයෙන්ම දාගන්න. මේ සම්බන්ධතා ටික දාගන්න පුතේ. මොකද මේ සමීකරණ වැදගත්කම තමයි මේ සම්බන්ධතා ටික තුලින් අපිට ප්‍රශ්නයකට උත්තර දී ගන්න පුළුවන්. අහනවා XY PQ කම්බි වල විස්කම්බය වැඩි කරනකොට බලවේග දීප්ති කුමක් සිදු වෙනවද? මේ විස්කම්බය වැඩි කරනවා කියන්නේ වර්ගඵලය වැඩි වෙනවා. වර්ගඵලය වැඩි වුණොත් ප්‍රතිරෝධය මොකක් වෙනවද? අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වුණොත් ධාරාව වැඩි වෙනවා. ධාරාව වැඩි වෙනවා කියන්නේ බල්බයේ දීප්ති මොකක් වෙනවද? වැඩි වෙනවා. ධාරාව වැඩි වෙනවා කියන්නේ බල්බයේ දීප්ති වැඩි වෙනවා. හරි. එනමුදී අද දවසේ අපි සම්පූර්ණ පේපර් එකම සාකච්ඡා කරලා ඉවරයි. අපිට අර හතර පේපර් එකේ පොඩි කොටසක් තියෙනවා. අපි ඒක බලමු පුළුවන් දවසක තුරුණු වෙලාවක සාකච්ඡා කරන්න. ළමයි සම්බන්ධ වෙලා තිබ්බා ගොඩක් දෙනෙක්. ඒ අයට ඇත්තටම ගොඩක් ස්තුතියි පුතේ මේකට සම්බන්ධ වෙනවට. හරි. ඔයගොල්ලෝ දිගටම මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ලින්ක් එක යාළුවන්ටත් ෂෙයා කරන්න. මේක ලංකාවේ සියලුම ළමයි වෙනුවෙන් අඛණ්ඩව විභාගේ කිට්ටු වෙනකම් සතියක් විතර වෙනකම් ඔසත් දෙකක් වගේ වෙනකම් අඛණ්ඩව මේ වැඩ පිළිවෙල මම නොමිලේම ඔයගොල්ලෝ වෙනුවෙන් කරනවා. ලංකාවේ සියලුම ළමයි වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම විදියට කරනවා. ඉදිරියේදී කාලය වැඩි කරගෙන හරි මොඩල් පේපර්ස් අපි සාකච්ඡා කරනවා. නිසා ඕගොල්ලෝ හරි පුළුවන් තරම් දාපු මේ පේපර් එක ගෲප් එකට ටෙලිග්‍රෑම් WhatsApp ගෲප් එකට දාපු විගසම පේපර් එක අරගෙන ඒක print out අරගෙන ඒක කරන්න. ඒක කරලා මේ වැඩේට මම හැමදාම කියන ඔගේ සම්බන්ධ වෙන්න. එහෙම වුණොත් පාට පුළුවන්. ඔයා දැන් ඉන්න මට්ටමේ ඉඳලා අනිවාර්යයෙන්ම ලකුණු 5ක් 10ක් ප්‍රමාණයක් වැඩි කරගන්න. අවශ්‍ය ලකුණු 5ක් full paper එක full ලකුණු 5ක් වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා ඔය වැඩ කරාගේ දිගටම වැඩ කරන්න, රැය පාඩම් කරන්න පුළුවන් නම් රැය වැඩ කරන්න, උදේට හරින්න පුළුවන් ළමයි උදේට හරින්න. පරිම ප්‍රමාණයක් මේ දවස් ටික වැඩ කළා අපි මේ සාමාන්‍ය පෙළ කඩේම ඉතා හොඳින් ජය ගමු කියන එක මතක් කරනවා. හරි. එහෙනම් හැමෝටම උත්සාහ කරමු. අද දවසේ මම නතර කරනවා.